මෙටපොතේමියානු මෙතපොසේමියානුනේ මෙසපොතේමියා. මෙටපොසේමියානු මේ ඕක ඒ කාලේ ඉස්කෝලේ කාලේ කියව ගන්න බෑ තාමත් බෑ. ඇත්තටම මේක එහෙමනම් අපි ඉන්නේ ප්ලෑන් කරපු ලෝකෙක. තියෙන පුදුම සහගත දේ තමයි මේක කොහොමද දැන් අවුරුදු 2000කට විතර කලින් කියන්නේ. උණු වෙලා තියෙන සියලුම දේවල් නැති වෙලා යනවා. මේ ඩිකෝඩ් කරගන්නකොට මේ අපිට හරියටම එහෙම අර අවුරුදු ගාන එහෙම ගන්න බෑ සමහර අපි ප්‍රාර්ථනා කරන හැම දෙයක් වෙන්න බෑ කියලා. දැන් තියෙන යුද්ධය වගේ ඊට සමාන කතාවක් දැන් අවුරුදු 2000කට විතර කලින් කියලා තියෙනවා කියන එක. ඊළේ ඇවිල්ලා ජෙරුසලම් තියෙනවා. ජෙරුසලම් වල මේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා මන හිත. හලෝ කොහමද? ඉන්නවනේ වරදක් නැහැ. ගහනවා නේද අපේ රටේ? පප්ප කවුද වෙලා නේද? අපේ අය නම් මේ තෙල් එකතු කරගන්නවා. තමන්ගේ චූටි ටැංකි වලට එකතු කරගන්නවා තෙල්. තව දවසක් වැඩියෙන් දුවන්න කියලා. අරේ වන්දන ඇති ඕක මේ නේ කොච්චර කාලෙ ඕකෙන් ගන්න පුළුවන්ද කියලා නේ. අර කලින් අර මේ කොවිඩ් කාලේ වගේ තියෙන. ඕ පිස්සුනේ ආයේ ඕක කොච්චර කාලයක් දුවන්නද අද ගහගත්තාට ෆුල් ටැංක් කරගත්තා එහෙම කියන්නේ. මේ අද ෆුල් ටැංක් කරගත්තට පස්සේ I think තව ගහන්න බැහැනේ. ඒ ටිකනේ ඒ ටික විතරයි. හැමදාම ෆුල් ටැංක් කර තමයි ඉන්න වෙන්නේ. අවුලක් නැහැ. ආසාව නෙවෙයි. ලංකාවට මුකුත් ආබාධයක් නැහැනේ දැනට. මොකුත් නැහැ නේ දැනුවත් කරන්න. ඊයන්ගේ පිටයි මේ අපේ කට්ටිය මැදිහත් නොවී ඉන්නවා නම් හොඳයි. ඔය කොහොමද අර නොබෙදි සමුළුව කියලා එකක් තිබ්බනේ. අපි මේ නොබෙදි ජාතීන්ගේ සම්මේලනයේ සමාජික රටක්. ඒක හදන්න හේතුනේත් බැරි වෙලාවකත් ලෝක යුද්ධයක් ආවොත් කිසිම පාර්ශවයකට මැදිහත් නොවී ඉන්නවා කියලා. ඔකට මූලික වෙච්ච රටවල් කිහිපයක් එකක් අපිත් පටන් ගන්න. සිරිම බණ්ඩාරනායක එහෙම මට මතක විදිහට එයා වෙන්න ඕන. ඕකෙදි ලොකු කාර්යභාරයක් කරා කියලා මම අහලා තිනවා. මට මම දන්නේ නැහැ මම අහලා තියෙනවා. මේ ඉතින් මේ කොහොම හරි අපේ කට්ටිය ඒ විදිහට හිටියොත් හොඳයිනේ. කිසිම පාර්ශවයකට මැදිහත් නොවි. මොකද පලස්තීනෙත් අපිට සෑහෙන උදව් කරලා තියෙනවා. ඊශ්‍රායලෙත් අපිට උදව් කරලා තියෙනවා. දැන් උමාවියෝ ව්‍යාපෘතිය කරනකොට මම හිතන්නේ පලස්තීනිය යම්කිසි දායකත්වයක් ලබා දීලා තියෙනවා. සහ සමහර ව්‍යාපෘති වලදී උදව් කරලා තියෙනවා. ඉරාන් නේද? ඉරාන් ඉරාන් මේ ඉරානයේ ඊශ්‍රායලෙන් ගහගෙන මේ රටවලුත් පැටලෙනවා බම් මේ වලිය එක වෙලාවට එක ගහන්න තව වෙලාවක තව එක ගහගන්නවා ඒකනේ කේස් ඉරානයේ මේ ඉරාන් තමයි සෑහෙන උදව් කරන්නේ මේ ආර්ථික වශයෙන් අනිත් එක මේකෙදි මේ මොකද්ද ඩෝරා හැම දුන්න නේද යුද්ධ කාලේදී ඊශ්‍රායලේ ඔව් ඒ අර මේ කවුද මේ විද්‍යාඥයෙකුත් මේ මම දැකලා ළඟදී පෝස්ට් එකක් ෂෙයා වෙනවා මේ විද්‍යාඥයෙක් ඊශ්‍රායලෙත් එක්ක මේවා තිබ්බනේ. ඒතර මං කියන්නේ ඉතින් අපේ කට්ටිය ওই රටවල් දෙකෙන් කෝකටත් මැදිහත් නොවි ඔය කට්ටිය පැත්තටලා හිටියොත් හොඳ නැත්නම් කොයි පැත්තෙන් හරි එකකින් කන්න වෙනවා. කොහොමද ඉතින් අර අපිට තියෙන අර කපටි සීන් එකේ මේ කියන හරි. හොද්ද නොකර ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. අතර මේක දැන් මේක බලන කට්ටියට හිතෙන්න පුළුවන් දැන් මේ අපි මේක හෙන්න ආතල්ලකින් කරනවා කියලා මේ එහෙම එකක් නෑ අපි කැමති නෑ මේ යුද්ධ වෙනවට මේ ඉතින් එහෙම කියලා දැන් අපිට මේක බුම්මගෙන මේ කරන්න තමාරුයිනේ. ඒ නිසා මේ අපි සාමාන්‍ය අපි නැචරල් වයිබ් එකකින් අපි ඈත යුද්ධ කරනවා කියලා ඔය කියන ආතල් නැහැ. අපි කලින් මේකෙත් කිව්වනේ යුද්ධ කොහොමත් මේ අවුරුදු 30ක් යුද්ධ තිබ්බ රටක එවුන් ආයේ මේ දෙපැත්තක් මේ බෙදිලා ඒ පැත්තට හුරේ මේ පැත්තට හුරේ දානවා ඒක අවුල් කියලා. මේ කොහේවත් තියෙන රටක යුද්ධයක අපේ උන් නටන මේ හිච්චි රටක් වෙලා නටන රටකට දැක්කම hina යනවා. නෑ මේ ඔන්න ඔහම කේස් එකක් තියෙන්නේ. දැන් මොකද මේ සෝරි මේ ඊශ්‍රායල් වල ඔය සීන් එක මේ කොහොමද ඕක මේ වුනේ කට හරිද ඊශ්‍රායලි ඉරාන් සිද්ධිය නම් ඒ කියන්නේ මේ ළඟක ඉඳන් පටන් ගත්තා. ඒ ළඟකදනේ නේ. ඕකේ දැන් අර මේ ඔය මේ ඊශ්‍රායලයේ තමා දෙවියන් මේ පරණම කතාව මම කියන්නේ අර බයිබල් එකේ ඊශ්‍රායලයේ තමාර දෙවියන්ගේ මේ දෙවියන් විසින් කිව්ව දේශ දෙවියන් විසින් අර කාටද මන් දන්නේ පෙන්වුව දේශය පොරොන්දු දේශනේ පොරොන්දු දේශය එහෙම කියලා මේවා කරලා තියෙනවානේ ඔය මෙතෙල් මොසෙස් මේ ටවුන් එකක් හරි මොකක් හරි තියෙනවානේ මෙතෙල් හරි කියලා. මේ එහෙම මේකක් ඔන්න ඔහොම එක්කුත් තියෙනවා මම නිකන් ඔය කතන්දර වගේ ඇහුවා මේවා ටික. ඒකේ මේවා ටික මම අර නිකන් දන්න ඒවා ටික කියන ඔයා මේ පොඩක් මේවා තියෙනවා නම්
කියන්න ඒවා දන්නේවත් එක අපි ඔය දෙන්න ඔයා දනටික් කියන තුර වදරටික් කියන වලන්න රජ දේ කියන්න බෝකරයක් මං දෙයිර එතකොට මේ අනිතේ මුලින් කියනන දැන් අපි දෙන්නම කතෝලික නෙවේ එතකොට මේ අපි බයිබලේ ගැන කතරට සමහරලාට අපි මේ කියවපු දේවල් නතුර සමහරලාට එක පොඩ එහට මෙහට වෙන්න පුළුවන් වැරදින්න ඕ බයිබල් එක තිබ මේ වගේ අත්තම මාදම අර මිටි කියන්න ඒවා දැන් ඕක හරි පරිසර මේව කරන්නවා එතකොට බල්ල වෙන ආගමිකයෙක් අපි දිහා බලලා වැරදි ඉදිර ගන්නත් එපා බයිබල් එක රදාල කතෝලික හරි ක්‍රස්තියන් හරි මොකක් හරි ඒ පාර්ශවය කට්ටිය අපිත් එක් වෛරයක් ගන්නත් එපා මොකද මේ අපි මේ කියවපු දේවල් තමයි කියන්නේ අපි ඇති මොනහරි වැරද්දක් වුණොත් ඒක නිවැරදි කරන්න හැකියාව තියෙනවා යටින් කමෙන්ට් බොක්ස් තින කමෙන්ට එකක් දාන්න යටින් වැරදි වැරදි තිබොත්ම පීලන් වීඩියෝගේද අපි වැරදිි අපි නිවැරදි කරගන්න අනිවාරෙන හරි මේ පටගමෙන ඕ මේ ඕක අරමම මේ වගේ කෙවර් කෞතුමන්ද නම් මතගෙනීමට මේ කවුරු හරි මේ ආචාරය කෙනෙක්ගේ ඊශ්‍රාලයේ හිස්ට්‍රී එක මේවා කර එයාගේ එක කියන්නේ දැයි ඔය මේ මොකද්ද අපි දැන් ඔය කතා කරන අර මේ 48 1948 ඉර මේ ඊශ්‍රායලය ඇවිල්ලා ඒක තන්දරේ නෙවෙයි අර බයිබල් එකේ තියෙන කියන්නේ ඔය බයිබල් එකේ උප්පත්ති 12ද මොකද්ද උප්පත්ති 12 කියලා මම දන්නේ නැහැ කොටස් කොහොමද චැප්ටර්ස් අනේ උප්පත්ති 12 කියන එකේ මේවා වෙනවලු මේ ඒබ්‍රහම් නේ ඒබ්‍රහම් කියන කෙනාට ඒබ්‍රහම්ට මේ අර පොරොන්දු දේශයක් කියලා පෙන්නනවා දේශයක් ඒ දේශයට යන් කරලා මේ කිකිලද බිත්තරේද වගේ අර රටද මුලින් ඇති වුණේ මිනිස්සුද මුලින් ඇති වුණේ කියන එකේ උත්තරේ තමයි යා කියනවා කියන්නේ. හරිද? එතකොට දේශයක් එහෙම තිබිලා තියෙනවා. ඒ දේශයට මේ ඒබ්‍රහම්ට යන්න මේ කියලා දෙවියන් වහන්සේ කියනවා කියලා තමයි කියන්නේ. හරිද? එතකොට ඔය ඒ දේශය කියලා කියන්නේ මේ මෙටපොතේමියානු මෙතපොසේමියානුනේ මෙතපොසේමියානු ඕක ඒ කාලේ ඉස්කෝලේ කාලේ කියව ගන්න බෑ තාමත් මේ ඒකේ තේරුම කියලා කියන්නේ ආකේඩියන් ලැන්ග්වේජ් එකෙන්ලුනේ ආකේඩියන් ලැන්ග්වේජ් එකෙන්ලු මේ අර ගංගා දෙකක් මැද්ද තියෙන තනි තලාව කියන එකලු හරිද දැන් එතන ඒ හරිය ඉඳන් තමයි ලෝය එන්න කියලා කියනවා කියලා කියන්නේ ඔයක මේ දැන් මේ කාලෙදි ගත්තම ඉරාක්ද කොහෙදනේ ඉරාකය ඉරාකයට අදාළ කොටස් වගේ ඔන්නෝම කතන්දරයක් තමයි මේකේ තිබ්බේ ඊට පස්සේ මේ ඊශ්‍රායල් කියලා කියන්නේ මේ දැන් ඊශ්‍රායල් කියන පොරොන්දු දේශය කියන්නේ මේ ඊශ්‍රායල් අල් කියලා කියන්නේ දෙවියන්ලු දෙවියෝ කියන වචනේ තේරුමලු හරිද ඊට පස්සේ මේ ඊශ්‍රායල් කියලා කියන එකට තේරුම් දෙකක් තියෙනවලු එකක් දෙවියන් සමග පොරබදන්න අනික කුමාරයා කියලා දෙවියන්ගේ කුමාරයා හරි නැත්නම් දෙවියන් සමග පොරබදන්න කියලා හරි ඊට පස්සේ ඔය තව මොනවාද ඔය කතන්දර ඒකේ ඕකේ තව කතන්දර වගේක් තියෙනවා වා සමහරලාට දන්නවා ඇති ඊට පස්සේ අර එක්කෙනෙක් ඔය මේ කොහෙද මන් දන්නේ යද්දි එක දවසක් නිදාගෙන ඉද්දි එයා අර රෑ මේ හීනෙන් තැනක් දැකලා තියනවලු දෙවියන් මේ පහලට එනවයි උඩට යනවා ඊට පස්සේ එතන මේ මෙතේල් කියලා හරි නම් කරා හරිද මේ ඒත් අල් කියලානේ තියෙන්නේ ඒ අල් කියන්නේ දෙවියෝ මෙතේල්ද කියන්නේ ගෘහය කියන්නේ දෙවියන්ගේ ගෘහය කියලා ඔන්න ඔහොම මේ කතන්දර ටිකක් තියෙනවා එතකොට ඔය ඊශ්‍රායල් කියන්නේ කොයි මේ බයිබලයේ අර උප්පත්ති 12 කියන එකේ තියෙන මේකට අනුව කියලා කියන්නේ ඊශ්‍රායල් කියලා දේශයක් තිබ්බා දෙවියන් වහන්සේ විසින් කාවට හරි පොරොන්දු දේශයක් විදියට යාළුවා ගෙනල්ලා මේවා කරා කියලා තමයි කියන්නේ. හැබැයි ඒ වෙද්දි තොතන මිනිස්සු හිටියා කියලා කියනවා. ඒ මිනිස්සු හිටියානේ මිනිස්සු දැන් හිටියා කියලා කියන්නේ එයා ඒකට මේකක් කියනවා. දැන් ලෝකේ තව තැන්වල ඉන්නේ නැතිනේ. තව තැන්වල මිනිස්සු හිටියා. එක තැන්වල මිනිස්සු හිටියා. ඊශ්‍රායලයේ කියන තැනත් මිනිස්සු හිටියා. ඒ වුණාට අර මේ මොකද්ද අර යක්ෂයාගෙන් මේවා වෙච්ච පැත්තක් කියලා තියෙන තැනින්ලු අරයව ගෙන්නලා තියෙනවා. අන්න එහෙම කියලා තමයි ඒකට දෙන මේ උදාහරණය දෙන්නේ. ඒ කියන්නේ දෙවියන් විසින් මවපු ලෝකය මේ යක්ෂයා අරගත්ත තැනක්කුත් තියෙනවනේ. යක්ෂයාගේ හෙඩ් ක්වාටර්ස් එකකුත් තියෙනවා නම් මට මගේ ලෝකයේ මේ මං හදපු තැනේ මට තැනක් තියාගන්න බැරිද කියලා තමයි අරකෙනෙම් එක්කෙනෙක් ගෙනල්ලා මෙතනට දුන්නා කියලා තමයි මෙතනට එන්න කිව්වා කියලා තමයි එයාගේ අර තර්කය තියෙන්නේ. දැන් ඕක ඕමලි කියද්දි බපාර මේ පරිච්ඡේද 12 පෙර මේ ගත්තා මේ උත්පත්ති කතාව හරිද ඒක ලින්ක් එක හරිය මේ ඒක තියෙනවා මේ ස්වාමීන් වහන්සේ ආබ්‍රාම්ට කතා කොට ඔබ දේශයෙන්ද
ඔබේ නෑදෑන් කෙරෙහිද ඔබේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් ඔබට පෙන්වන දේශයට යන්න. එහෙම තමයි පටන් ගන්න. පටන් ගන්න. ඒකේ තියෙනවා ඉතින් ආබ්‍රාම් බාරගෙන පිටත් ඔහු 75 අවුරුදු වයස් විය. ආබ්‍රාම් බාරව සාරාද මේ සාරයිද සහෝදරගේ පුත්‍රයව නම් නම් එහෙම කතන්දර ටික කියනවා. ඕකේ මම අහලා තියෙන කතාව මෙහෙමයි. හරිද? ආබ්‍රාම්ට හිටියලු බිරිඳක් සාරා කියලා. යාට දරුවෝ හිටියේ නැල්ලු මුල් කාලේ. ඊට පස්සේ මේ එයා විවාහ වෙන එයා ඊට පස්සේ කියනවලු සාරා කියනවලු දරුවෝ නැති නිසා ඔයා විවාහයක් කරගන්න කියලා. එයා ඊට පස්සේ හාගර් හරි හාගර් වගේ නමක් හාජර් හරි කවුරු හරි නම ඒ නමක් තියෙන සේවිකාවක් මිස්ර ජාතික සේවිකාවක්ව සරණ පාවා ගන්නවලු. ඊට පස්සේ එයාට හම්බ වෙන දරුවෙක්. ඒ දරුවා හම්බුනාට පස්සේ එයාව පිටුවහල් කරන්න ඊට පස්සේ සාරාට බබෙක් හම්බ වෙනවලු. එයාගේ නම ඊෂාක් මට මතක විදිහට. හරිද? ඊට පස්සේ අර සාරා කියනවලු අර සේවිකාව දරුවත් එක පිටුවහල් කරන්න කියලා. දැන් මොකද බබෙක් ඉන්නවනේ දැන් සාරාට. එතකොට ආබ්‍රාම් කියනවලු ආබ්‍රාම් ඊට පස්සේ ඒ කියන්නේ එයාට තීරණයක් ගන්න බැරුව එයා දෙවියන්ගෙන් අහනවලු මේ මොකද්ද මම මේකට කරන්න කියලා. ඒතර දෙවියන් වහන්සේ කියනවලු මේ ඔයා මෙහෙම කරන්න. ඔයා කමක් නැහැ අරයව ඒ කියන්නේ සේවිකාවයි දරුවයි යවන්න මේ මාලිගාවෙන් පිටමං කරලා මේ අරගොල්ලොන්ගෙන් තමයි වාගේ පරම්පරාව යන්න ඕන කියලා. ඒ කියන්නේ ඒක දෙවියන් වහන්සේගේ සැලැස්මක් මත තමයි මේක සිද්ධ වෙන්නේ කියන එක තමයි බයිබලයේ. ඔව් එහෙම තමයි ඒක කියන්නේ නේ. නේද වා කීප එකත් ඒක ටැලි වෙනවනේ. එතකොට මේ එහෙම ගිහිල්ලා අර හාගරුයි ඊශ්මායිලුයි ඊශ්මායිලුයි යනවලු කාන්තාර මැද්දෙන් කාන්තාර මැද්ද යනකොට තිබහක් ඇවිල්ලා ඒගොල්ලන්ට ලිඳක් මතු වෙලා ගෙන වතුර උල්පතක් මතු වෙලා ඒගොල්ලෝ එතන ජනාවාස ඇති කරගෙන ඊට පස්සේ මිසරෙන් තරුණියක් විවාහ කරගන්නවලු අර පුතා. ඊට පස්සේ මේ පරම්පරාව ඇති වෙලා ඒ මිසර ප්‍රදේශයේ ජනාවාස කරන්න ඇති වුණා කියලා තමයි මං අහලා තියෙන්නේ. හරිද දන්නේ නැහැ. සාරාගේ බබා තමා ඉෂාක් කියන්නේ. ඉෂාක්ගෙන් පැවතෙන පරම්පරාවලු මෙතන මේ ඊශ්‍රායලයේ කේන්ද්‍රගත කරගෙන ඉන්නේ. එතකොට ඒගොල්ලොන්ගෙන් ඒතොර මෝසෙස්ලා ඊට ඊසා කියන්නේ එතොර මේ ජේසුස් කියන නබිවරු එහෙම නැත්තම් ඒගොල්ලෝ එහෙම ආව කට්ටිය ඒගොල්ලෝ මේ එන්නේ අර පරම්පරාවෙන්ලු මේ පැත්තෙන්ලු නබිතුමා එන්නේ මොහම්මද් නබිතුමා. ඕ ඒක අර තියෙනවා මේ මොකද්ද ඔය මේ යුදෙව් කියන්නේ මේ ජුයිස්ලාගේ මේ ආගම මොකද්ද අර තරුව තියෙන මේක තියෙන්නේ යුදෙව් ආගම. යුදෙව් ආගමනේ යුදෙව් ආගමයි ක්‍රිස්තියානුයි ඉස්ලාම්. හරිද? ඔය තුනේම අර උඩම පුරුක තමා මේ ආබ්‍රහම් අදහන කට්ටිය ටික තමයි ඔය තරුව මේ යුදෙව් මේවල් සෙට් එක. ඊට පස්සේ එතනින් පහලට මේවා වෙලා ඇවිල්ලා තියෙන මේ තමයි දැන් ජෙරුසලම්නේ මේක තියෙන්නේ. එතකොට අර කලින් ඇවිල්ලානේ. කලින් ඇවිල්ලා ඊශ්‍රායලයේ ඇවිල්ලා ජෙරුසලම් තියෙන ජෙරුසලම් වල මේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා මම හිතන විදිහට හරි ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා ඊට පස්සේ දැන් ක්‍රිස්ටියන්ස් කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කතෝලික මේක තියෙනවා. ඊට පස්සේ ඔය දැන් අර මොකද අර තියෙන්නේ මේ පෙළවල සටහන වගේ අපි යන්නේ මේකේ. අන්න ඒ වගේ ඔන්නෝම ඇඳලා තියෙනවා. ඔය ඔක්කොගෙම එක මේවා වෙන එක තමයිලු නබිතුමාගෙන. ඒ කියන්නේ අර කට්ටියගේ එක තැනකින් නැවතිලා තියෙනවා. ඒබ්‍රහම්ලාගේ සෙට් එක. එතනින් පස්සේ අර කවුද යාළුවට කියන්නේ ප්‍රොපර්ට්ලා කියලා කියන අර මේවා කරනයි එතනින් කරනයි එතනින් මොකක්ද යාළුවට කියනවනේ. මේකද ප්‍රොපර්ට් කියන්නේ. අන්න ඒ වගේ ගන්න. එහෙම අන්තිමට ගිනිච්ච කෙනෙක් නැති වෙලා තියෙන අතනින්. හරිද? ඒක දැන් අර පෙළවල සටහන ඇඳලා පෙන්නනවා. ඊට පස්සේ ඔහොම තව මේ බ්‍රාන්ච් එකකින් ආව එකකින් තමාර මේ ක්‍රිස්තුස් වහන්සේගේ ඔන්න ඔය සෙට් එක ඇවිල්ලා තියෙනවා. ඔහොම එහෙමත් තව එකකින් තමයි නබිතුමා ඇවිල්ලා තියෙන්නේ. එතකොට අර නබිතුමාගේ ගත්තම ඉස්ලාම් ධර්ම කියන එක අර උඩ තැනට එනකම්ම කනෙක්ට් වෙනවා. අර කට්ටියගේ යට කෑල්ල නැහැ. උඩ කෑල්ල තියෙනවා. ක්‍රිස්තියන් අයගේ අර පහළම කෑල්ල නැහැ. උඩ දෙක වගේ කනෙක්ට් වෙනවා. ඉස්ලාම් එකේ අර උඩම ඉඳන්ම එයාලගේ කොහේ හරි බ්‍රාන්ච් එකක් තියෙනවා. හරි ඒක මේ හොඳට මේ එක්ස්ප්ලেইন කරලා මේ කියනවා. අර පෙළවල සටහන අරන් බැලුවා නම් ඒක අර කොහොමද ආවේ කියලා හොඳට පැහැදිලි වෙනවා.
ඔව් දැන් අර බයිබල් එකෙත් මුල හරියේ ආර්යයාගේ පුතා මෙයා මෙයාගේ පුතා මෙයා එහෙම 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 පැහැදිලි ඔව්. කරගෙන එනවනේ දැන් මේක. ඔය මොකක්ද මේවා සිස්ටම් ඔක්කොම හැදිච්ච විදිහත් මේ තියෙනවනේ. ඒ කියන්නේ එක එක ඔය කී දෙනෙක්ද මන් දන්නේ නැහැ මම ඔහොම ගියාලු තැන් තැන් වලට. හරිද? ඒ හැම එක්කෙනාම නයිල් ඊට පස්සේ තව මොකද්ද මේ ඔය වගේ අර යුක්‍රටිස් ටයිග්‍රිස් වගේ හ්ම්. තව ඔය ගිහිල්ලා සින්දු නදී ඔන්න ඔහොම මේවා කරලා හදාගත්ත ආර්ය කට්ටියයි ද්‍රවිඩ කට්ටියයි ඔන්න ඔහොම ඒ හැදිච්ච ඔක්කොම හැදිච්ච විදිය ඒ කියලා තියෙන විදිය එක්ස්ප්ලেইন කරනවා. මාරුනේ. අපි මේ YouTube වීඩියෝ එකක් දාලා බලුවා. ඒක වෙන ලින්ක් එකද? YouTube ලින්ක් එකක් තියෙන අර පෙළවල සටහනේ ආ. අර කතන්දරේ තියෙන ඊශ්‍රායලයේ හැදිච්ච එකේ මම අර කිව්ව කතාවේ හ්ම්. මම දැන් ඔය කිව්වේ අර බෙදිලා කියපු විදිහ ඒකෙත් තියෙනවා මේ අපි YouTube ඒක එක. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාමු. මේක දා. අපි එතකොට මේ බලන කාට හරි ඉතින් එහාට ස්ටඩි කරන්න ඕන නම් ඒක සෑහෙන. ආ. හ්ම්. ඊට පස්සේ මේකේ මේ ඕකනේ ඔය බයිබල් එකේ කතා මුල කෑල්ල. දැන් අපිට දැනට අපි දන්න ආසන්නතම කාලේ දැන් 1800 ගණන් වගේ වෙනකොට මේ කියන්නේ යුදෙව්වන්ට රටක් තිබිලා නැහැ. ඒගොල්ලෝ එක එක රටවල් වල වැඩ කරගෙන සේවය කරගෙන ඉඳලා තියෙනවා. හැබැයි යුදෙව්වන්ට හොඳට සල්ලි තිබිලා තියෙනවා. හ්ම්. ඒකට දැන් මේ ඔය සමහර රෝම නාට්‍ය ග්‍රීක නාට්‍ය ඊට පස්සේ යුරෝපා කරේ සමහර නාට්‍ය සහ ලියවිලිවල යුදෙව්ව ගැන සමහර සඳහන් කිරීම් තියෙනවා. එතකොට 1800 ගණන් වගේ වෙනකොට ඒගොල්ලෝ කතා වෙලා තියෙනවලු ගොඩක් ඉඳලා තිනවා යුරෝපය ආශ්‍රිතව රුසියාවේ ඉඳලා තියෙන කොටසක් පෝලන්තේ ඒරියා එකේ තමයි ඉඳලා තියෙන්නේ ජර්මනිය වගේ රට. ඒතර ඒගොල්ලෝ කතා වෙලා තියෙනවා අපිට වෙනම රටක් අපි හදාගන්න ඕන එහෙම කියලා. මොකද නිතර ඒ දැන් වගේ ෆික්ස් නෑනේ දේශසීම. එක එක හ්ම්. කාලෙදි යුරෝපේ මායිම වෙනස් වෙනවා. එක රටක් තව රටක් එක එකතු වෙනවා අලුතෙන් හැදෙනවා එහෙම එහෙමනේ. එතකොට මේගොල්ලොත් ඉතින් හිතන්නේ නැති ඒගොල්ලොන්ට ඒක රටක් හදාගන්න පුළුවන් කියලා. මොකද ඒගොල්ලන්ට වෙනම එකක් ඕනේ නිසා. එකක් තමයි ඒගොල්ලන්ගේ අර කල්චර් එකේ එකඟතාවය තියාගන්න ඕන නිසා ඒගොල්ලන්ගේ අර ආගම වෙනස් නිසා අර ඒගොල්ලන්ට ඉතින් වෙනම ජීවත් වෙන්න ඕනේ වගේ එකක් හිතෙන්නේ නැති ඉතින් යුරෝපේ ඉන්නකොට. හ්ම්. ඊට පස්සේ මේකට සාකච්ඡා ගේන් තියෙනවා මේක ඉතින් ලොකුවට වැඩේ වෙලා නැහැ කොහොම හරි. අන්තිමට මේ බැල්ෆ කියලා ප්‍රඥප්තියක් එක්ක තමයි ඔය වැඩේ එලියට එන්නේ. බැල්ෆ එක ඒ දවස්වල බ්‍රිතාන්‍යයේ ඉඳපු විදේශ කටයුතු ඇමති මට මතක විදියට. එයා තමයි මේකට මූලික වෙලා තියෙන්නේ. බැල්ෆ ප්‍රඥප්තිය කියලා පස්සේ කාලෙදී 1917 වගේ කාලෙදී ඕක එලියට එනවා. ඊට පස්සේ ඒ කාලේ තිබ්බ අර UN එක වගේ තිබ්බ ජාතීන්ගේ සම්මේලනය කියලා ගන්න. ඒකට දාලා ඔව් ඉවෙන්නේ. එකේ වගේ ඊට පස්සේ 30 ගණන් වල වගේ වෙනකොට ඕක පොඩ්ඩක් රට දෙන තැනටම එනවා. දැන් බ්‍රිතාන්‍යයෙන් 30 ගණන් වලදී මට මතක විදිහට 30 ගණන් වලදී එහෙම මේ කමිටුවක් පත් කරනවා. ඊට පස්සේ ඔය ඕකේ නේද ඒ කියන්නේ 917 අර බැල්ෆර්ඩ් අර මේකෙන් ඒකෙන් කියනවනේ ඒ කියන්නේ මේ ජුයිස්ලට හෝම්ලෑන්ඩ් එකක් ඕන කියන කතාව නේද ඔක කියලා තියෙන්නේ. හෝම්ලෑන්ඩ් එකක් විදිහට අරක මේව කරනවා කියලානේ මේව කියලා තියෙන්නේ. ඊට පස්සේ නේද මේ ඔය මේ මයිග්‍රේට් වෙන්න පටන් අරන් තියෙන්නේ ජුයිස්ලා අර ලෝකේ වටේ ලෝකේ පුරාම ඉන්න අය මේ පලස්තීන් වලට. එහෙම පලස්තීන නේද? ඒරියකට ඇතරම් බැල්ෆ එක යෝජනා කරනවා පලස්තීන ඒරිය එක මේකට අදාළ තැන හදමු කියලා. ජුයිස්ලට වෙනම තැනක් කියලානේ. තැනක් ඒ කියන්නේ පලස්තීන් එක මේ අරාබියන් අයත් ඉල්ලනවා. එහෙම ගන්නේද? අරාබියන් අයත් ෆයිට් ඔව්. කරනවානේ. ඒකෙන් දැන් ඕක වෙන්නේ මෙහෙමනේ දැන් පළවෙනි ලෝක යුද්ධය වුණාට පස්සේ ඔටෝමන් ආධිරාජ්‍ය කොටසක් විදිහට තමයි පලස්තීන තිබිලා තියෙන්නේ. ඒතර ආ. ඒ කියන්නේ පලස්තීනයේ ඒරියා එක ඔටෝමන් අධිරාජ්‍ය කොටසක් විතර. ඒතර එංගලන්තය කරලා තින්නේ ඔටෝමන් අධිරාජ්‍ය කෑලි කෑලි වලට බෙදලා එක එක රටවල් විදිහට හදලා තියෙනවා. ඉතින් හ්ම්. පොඩ්ඩ මට හිතෙනවා ඉතින් ඒක සෑහෙන මේ ඒ කියන්නේ අර ඉස්සරහා කාලේ ගැන හිතලා කරපු දෙයක් කියලා. ඒ කන්ෆ්ලික්ට් එකක් මොකක් හරි තියෙනවනේ. ඒකට එතන ප්‍රශ්නයක් මොකක් හරි ආ. ප්‍රශ්නකාරී ගැටුමක් ඇති වෙනකොට ඇති වෙනවනේ. පාලනය කරන්න ලේසියිනේ. දැන් ඕක මේ තියෙන තැන් මං කියන උදාහරණ ටිකක්. එකක් තමයි සෙන්කකු දියාගු කියලා දූපතක් ප්‍රශ්නයක් තියෙනවා ජපානයේ ඒරියා එකේ. හරිද? ඒ ජපානයේ චීනයේ කොරියාවේ ඒ ආශ්‍රිත දූපතක ප්‍රශ්නයක් තියෙනවා. එක හ්ම්. රටක් ඉල්ලනවා ඒ දූපතක් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට තායිලන්තය සහ කාම්බෝජය අතර තියෙනවා ඔය ප්‍රීවිහාර කියලා මේ විහාරයක් තියෙනවා ප්‍රීවිහාර කියලා. ඒකේ අර මායිම
හදනකොට එක කලින් සිතීමේ තිබ්බ විදිහ නෙමෙයි නිදහස දෙනකොට තියෙන්නේ. එතකොට ප්‍රීවිහාර කියන්නේ විහාර බෙදාගන්න ඒ රටවල් දෙක වෙඩි තියාගන්නවා එහෙම එකක් තියෙනවා. එතකොට ලංකාවෙත් අර දූපතේ ප්‍රශ්නය එනවනේ. මේ ඉන්දියාවෙන් ඉල්ලනවා අපිත් අපි නම නෝකියයිම දූපතේ. මේ දූපත සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ඔය වගේ ඉන්දියාව පාකිස්තානෙත් ප්‍රශ්න තියෙනවා. කාශ්මීරය සම්බන්ධ ප්‍රශ්න. එතකොට එතනත් බෝඩර් ෆික්ස් කරලා නැහැ. එතකොට බෝඩර් ප්‍රශ්න ගොඩක් රටවල් වලට තියෙනවා මේ විශේෂයෙන්ම එංගලන්තයෙන් නිදහස් වෙච්ච රටවල් වලට. මේ ඒක හිතාගන්න බෑ මේ එහෙම උනේ එහෙම උනේ ඉබේද නැත්තම් හිතාමතා ඒක කරනවාද කියලා. නිදහස දෙනකොට බෝඩර්ස් ප්‍රශ්න තමයි තියෙන්නේ ගොඩක් රටවල් වල. එතකොට මේ දැන් ඕකෙම එක හේතුවක් කියලා හිතන්න පුළුවන් මේ කැනඩාවේ එක කොටසක් එක කාලෙකදී සාකච්ඡාවක් ආවා ඒගොල්ලෝ වෙනම රාජ්‍යයක් විදිහට හදන්න ඕන කියලා බිල් ක්ලින්ටන්ගේ කාලෙත් පොඩි පොඩි සාකච්ඡා වගේ ගියා. ඔය වගේ එකක්. හරි කොහොම හරි මේකෙදි මේ 1930 ගණන් වෙනකොට කොහොම හරි අර පැත්තට මූව් වෙනවා. පලස්තීන ඒරියකට මූව් වෙනවා. ඊට පස්සේ 1948 වගේ කාලෙදී ඊශ්‍රායලය පිහිටුවා. මේකට කවුරුත් කැමති වෙන්නේ නැහැ මේ වටේ ඉන්න අරාබි රටවල්. එතන මේ අරාබි රටවල් ඊශ්‍රායලයත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. පළවෙනිව සටන් කරන්නේ වටේ තියෙන රටවල් ටික. ඊට පස්සේ ඒක ඊශ්‍රායලය කොහොම හරි පහර දෙන ඒ වෙනකොට සන්නද්ධ වෙලා හිටිය කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට මුදල් බලය එහෙමත් තියෙන්නේ නැති නේ වෙනකොට. එතකොට ඒගොල්ලෝ මේ ඇමරිකාවෙන් චෙකොස්ලෝවැකියාවෙන් එතකොට ප්‍රංශයෙන් වගේ රටවල් වලින් දියුණුව අවියායුධ අරගෙන තිබ්බ කියලා තමයි කියන්නේ. ඒතර පොඩි කාලෙකින් සටන් කරලා දින 1948 යුද්ධය කියලා තමයි කියන්නේ. නිදහස් යුද්ධය මට මතක විදිහට කියන්නේ. එහෙම ස්වාධීන යුද්ධ. ඔන්න ඔය වගේ එකක් තියෙනවා. එතකොට මේ ඔහොම එකක් තමයි යන්නේ. ඒ ගැන මොනවද මල්ලි මොනවද අහුණාද? ඒක ඒ කියන්නේ දැන් ඔය මේක මේ අරාබි කට්ටියත් එක්ක මේව කරද්දි ඔය කාලේ නේද අර මේ යුරෝප් වල ඒ කියන්නේ යුරෝප් වල කියන්නේ ජර්මනියේ මේ හිට්ලර්ගේ කේස් එක මේ වුණා. හිට්ලර්ගේ කේස් එකේ පස්සේ නේද 48 කියන්නේ. ඔව් පස්සේ ඒ කියන්නේ මේ හිට්ලර්ගේ කේසෙන් පස්සේ ඒ කියන්නේ දැන් අර මේවා රට දුන්නානේ. මට එතන තමයි අපිට මේ පැහැදිලි නැති. එතකොට දුන්නට පස්සේ ජුයිස්ලාගේ හෝම්ලෑන්ඩ් එකක් කියලා දීලා ඊට පස්සේ ඒක අරාබි කට්ටිය ඒකට ඒක ඕනේ අර වයි මේවයි ඔය කේස් දාලා ඒකෙන්නේ ඔය කේස් පටන් ගත්තේ. කේස් පටන් අරන් තියෙන්නේ ඊට පස්සේ මේ ජුයිස්ලා යුරෝපියන් ජුයිස්ලා ආවා කියලා කියන්නේ. පලස්තීන වලට ආවයි කියලා කියන්නේ. ඒ ආවට පස්සේ එයාලයි අර අරාබි අයත් ඉන්නවනේ මේවා වෙලා. එයාලයි අතර පොඩි මතභේදාත්මක මේවා ටිකක් ගිහිල්ලා තියෙනවා. සහ ඒත් එක්කම බ්‍රිටිෂ් අයත් එක්ක ගිහිල්ලා දෙනවා. දැන් බ්‍රිටිෂ් අය ඉන්න කාලේ. එතකොට ඊට පස්සේ බ්‍රිටිෂ් අය ගියාට පස්සේ තමයි 48 මේව කතන්දරේ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා මේ යුරෝප් වල මේ ලක්ෂ මිලියන 6ක් මේ ජුයිස්ලා ඝාතනය වුණා කියලා. ඒ ඝාතනය වුණා කියන්නේ එතකොට ඔය මේ මෙයාගේ නේ හිට්ලර්ගේ කාලේ ඔය කියන කතාව. හිට්ලර්ගේ නේ. හිට්ලර්ගේ කාලේ හිට්ලර්ගේ කාලේ ඝාතනය වුණාට පස්සේ ඊට පස්සේ ආය මේ ඉතුරු කට්ටියත් මෙහාට ආවා කියලා තමයි මම ඔය කොහරි දැක්කේ. එහෙම මමත් අහලා තියෙනවා. ඒ කියන්නේ කට්ටිය ඔක්කොම දැන් ඒකට රටක් තියෙන නිසා ඒකට ආව කියලා මම අහලා තියෙනවා. මේ ඒකෙදි මේ අර කියන්නේ ප්‍රධාන යුද්ධ ඉතින් ඒගොල්ලෝගේ කියන්නේ පටන් ගත්ත දවසේ යුද්ධ තමයි. ඒ කියන්නේ තියෙන රටවල් ටික පොඩ විරුද්ධයිනේ. එතකොට මුලින්ම ඒගොල්ලන්ට ආවේ 48 ස්වාධීන යුද්ධ කියන එක. ඊට පස්සේ 56 සීනායි යුද්ධය කියලා එනවා. ඒකට හේතු වුණේ මේ අර සූවසැල රජයට පවරගත්තා මේ අබ්දුල් කියලා හිටියා මේ ඊජිප්තුවේ එක්කෙනෙක්. එතකොට ඒගොල්ලෝ මේ ඊශ්‍රායල ඊජිප්තුව ආක්‍රමණය කරන්න මූලික වෙනවා. ඒකට කියන්නේ ඉතින් අර පැත්තෙන් පොඩ්ඩක් සපෝට් කිව්වා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ බටහිර බලවේග. දැන් ඔය ඊශ්‍රායල ඇති වෙන්න කලින්නේ හිට්ලර්ගේ කේස් එක ගියේ. ඔව්. හරි. එතකොට හරි. මේවාත් එක හරි එතකොට. හිට්ලර් අර පලස්තීන් කියලා මේවා කරා. හරිද 1917 නේ. අර මේවා කරේ. 1917 පලස්තීන් කියලා වෙනම කැලලක් මේවා කරා. ඒ කියන්නේ ජුයිස්ලාට ඉන්න කියලා.
ඒකට මේ ජුයිස්ලාව යුරෝපියන් ජුයිස්ලා වට හිටපු ජුයිස්ලාව එද්දී මේ අරාබියත් එක්ක කේස් එකක් ගියා අරාබි කට්ටියත් එක්ක කියන අරාබි කට්ටිය එතන ඉල්ලලා එතන කේස් එක වරවා කිව්වේ හ්ම්. ඒ කේස් එක ගියා හරිද එතකොට ඊට පස්සේ ඊට පස්සේනේ ඔය හිට්ලර්ගේ කේස් එක ගියේ හ්ම් හ්ම් හ්ම්. එහෙමනේ 917ට 917න් පස්සේ. පස්සේනේ ඔව්. හරි 917ට පස්සේ අතන මේ මිලියන 6ක් ජුයිස්ලා මැරුණා. හ්ම්. ගැන මැරුවානේ. මැරුවට පස්සේ ඉතිරි කට්ටියත් මෙතනට ආවා. ඒ ආවට පස්සේ එතන ආවට පස්සේ අර හිටපු ඇරෑබියන් අයයි ජුයිස්ලායි අතර සටන් පටන් ගත්තා. ඒත් එක්කම ජුයිස්ලා බ්‍රිටිෂ් අයත් හිටියනේ එතකොට. එතකොට ඔව්. ඔය හරි විතරක් බ්‍රිටිෂ්ලා ඉතුරු වෙලා හිටපු අයත් එක්කත් එයාලා මේවා කරලා තියෙනවා. හ්ම් හ්ම්. බ්‍රිටිෂ්ලා විත්ඩ්‍රෝ වෙලා තියෙනවා. හ්ම්. හරිද? ඊට පස්සේ තමයි අර මේ ඔය 48 මේක ඊස්ට්‍රාලිය කියලා ඔන්න ඔහම මේවා කරලා දෙන අර කට්ටිය විත්ඩ්‍රෝ වුණාට පස්සේ. හරිනේ නේ? ඔව්. බ්‍රිටිෂ් අය හරි විද්‍රෝ හරි. වෙනවා. ඕකේ මේ ඕක මං එකයි කිව්වේ ඒ කියන්නේ ඔය ඉතිහාසයේ සමහර අය පිළිගන්න සමහර අය ඒක හරිම කියන්නේ කම්ප්ලිකේටඩ් ඕක. දැන් මම හ්ම්. එක ඩොකියුමන්ටරි එකක් තියෙනවා. මං හැබැයි මේක සෑහෙන කාලයකට ඉතින් බලපෑම් මේ මට මතක නැහැ හරියට මේ සමහර කරුණ. මේකේ මේ කියනවා මේ දැන් ඇරබික් අය විශේෂයෙන් පලස්තීන් පැත්තේ කට්ටිය බ්‍රිටිෂ් අයට කිව්වලු මෙහෙම එකක් දෙන්න එපා කියලා. හ්ම්. බ්‍රිටිෂ් අය මුලින් එහෙම රටක් දෙන්නේ නෑ වගේලු ඇඟෙව්වේ. හ්ම්. අර එහෙම කියලා අර දෙපැත්තට පොඩ්ඩක් මේවා කරා කියලා සීන් එකක් තමයි පොඩ්ඩක් එහෙම මං ඒ ඩොකියුමන්ටරි එකේ දැක්කේ මං දන්නේ නැහැ ඒක ඇත්තද කියලා මේ අපි හ්ම්. ගිහින් බලන්න. ඊට පස්සේ මේ අර කේස් සුවසෙලේ ප්‍රශ්නය නිසා 1956 සීනා යුද්ධ එනවා. හ්ම්. මං ඒක පොඩ්ඩක් නෝට් කරගත්ත දිනත් එක්ක මොකද හරියට කියන්න ඕන නිසා. 1967 එනවා දින 6 යුද්ධය කියලා එකක්. ඒකෙදි මේ සිරියානු භූමියේ තුල පලස්තීන ත්‍රස්තවාදී කණ්ඩායම් ඉන්නවා කියලා. ඒගොල්ලෝ මේ ඒ කියන්නේ ඊශ්‍රායල කට්ටිය කියනවා ඔයගොල්ලෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නවත්තන්න නැත්නම් අපි ඇවිල්ලා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මර්ධනය කරනවා කියලා. හ්ම්. ඒතර මේකට ඊජිප්තුවත් මේකට මැදිහත් වෙනවා. දැන් සිරියාවේ භූමිය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊජිප්තුවත් මේකට මැදිහත් වෙනවා. සමහරලාට අර 56 ඇරියස් එක තියෙන්නේ නැතිනේ. ඊට පස්සේ ඊජිප්තුවයි සිරියාවයි ජෝර්දානය කියන රටවල් තුනම ඊස්ට්‍රේලියත් එක්ක ගැටුමකට යනවා. ඊස්ට්‍රේලිය කොහොම හරි අරගොල්ලෝ පරාජයටපත් කළා. ඊස්ට්‍රේලිය අල්ලගන්නවා ජෝර්දාන් ඒ කියන්නේ සෙට් එක කෑලි සෙට් එකක් අල්ලගන්නවා. ඒ ගාසා තීරේ සීනායි ප්‍රදේශේ ඊට පස්සේ වෙස් බැංක් එකනේ නේ ගෝලාන් කඳු කරේ වගේ දේවල් අල්ලගන්න එහෙම වෙස් බැංක් එක ඒ සෙට් එක අල්ලගන්නේ ඒ කාලෙලු. ඔය 1967 දින 6 යුද්ධය කියන එකේදී හරි ඊට පස්සේ මේක 1967 ජූනි 5 වෙනිදා වුණා කියලා තමයි තියෙන්නේ. ඒ ආශ්‍රිත දින එක කොහොම හරි වෙන්න ඇති. එතකොට දැන් ඔය මේ දැන් පලස්තීනේ මේවා වුණානේ පලස්තීනේ ඊශ්‍රායලයේ ඔය කතන්දර ටික ආවා ඊට පස්සේ ඔය දවස් 6 යුද්ධ තිබ්බා දවස් 6 යුද්ධ තිබ්බට පස්සේ මේ ඊශ්‍රායල් වලට ගහලා ඊශ්‍රායල් ඔය මේ සිරියාවයි ජෝර්දානයේ ඊජිප්ත් වලයි කැලි පොඩි කැලි ටිකක් අල්ලගත්තා ඊට පස්සේ නේද ඔය මේ PLO එක එන්නේ PLO එක එතන 1960 ගණන් 64 වගේ කාලේ 64 කයිරෝවල තියෙන සාකච්ඡාවක් ඒකෙදි අරාබි ලීගේ සාකච්ඡා වගේක් යන්නේ. එතකොට ඒගොල්ලෝ එතනදී පලස්තීන නිදහස වෙනුවෙන් ඔය PLO එක හදනවා. පලස්තීන විමුක්ති සංවිධානය කියලා. ඔය පලස්තීන විමුක්ති සංවිධානයේ පොඩි රැඩිකල් මූව්මන්ට් එකක්, පොඩි ගරිල්ලා සංවිධානයක් වගේ පොඩි ත්‍රස්තවාදී පැත්තට බර. යසර් අරෆත් තමයි ওই සිස්ටම් එක වෙනස් කරන්නේ. පොඩි කාලේම සෑහෙන කියවිච්ච නමක් යසර් අරෆත්. මට මතකයි ඔව්නේ මොකක්ද දෙයක් දාගෙන හිටියවලුට යසර් අරෆත් 88 වගේ කාලෙදී ඒ වගේ කාලෙදී මේ පොඩක් අර ත්‍රස්තවාදී කියන එකෙන් පොඩ්ඩක් දේශපාලනික පැත්තට අරන් එනවා. ඒ අතරදී ඊට පස්සේ මේක මේ ඔස්ලෝ සම්මුතිය වැදගත් වෙන්නේ මේ PLO එක අතරදී ඔස්ලෝ සම්මුතිය වැදගත් වෙන්නේ ඔස්ලෝ සම්මුතිය මගින් තමයි PLO එක කියන්නේ සංවිධානය ඊශ්‍රායලය පිළිගැනීමට අරන් එන්නේ. ඒ කාලේ අගමැතිවරයා වෙලා ඉඳපු ඊශ්‍රායලයේ අගමැතිවරයා එක ලෙවල් එකකට පිළිගන්න. එයා එකඟ වෙනවා 93 වගේ කාලේ. එතකොට මෙයා පිළිගන්නවා මේ අර අතිරේක හමුදා සෙබළු ටික
ඒ ඒරියකින් පොඩක් විඩ්‍රෝ කරගන්න අයින් කරගන්න ඒ කියන්නේ එයා මේ ගාසාවලටයි වෙස්බෑන් වෙස් බෑන්ඩ් එකටයි ලිමිටඩ් කන්ට්‍රෝල් එකක් දෙනවා පලස්තීනට නේ. එතකට ඒක සෑහෙන ඒක හොඳ ප්‍රවණතාවයක් එකනෙ සාමාන්‍යෙන් ඕක ස්ටඩි කරදි ගොඩක් තැන්වල තින ගොඩක් පොත්තල් ලිල තියන ගැන ඊස්ට්‍රයිලඇත් එක්ක ගණුදුනු කරන්න බෑ ඇගොල හරිම ටෆ් තදයි එහෙම කියලා එතකොට මේක හරිම නම්මශීලී අවස්ථාවක් එතකොට මේ රබීන් වගේ මට මතක මේ අගමැති ඉඳපු එයා මේ එකට සපෝට් කරනවා සැහැන්න හැබැයි මේ වෙලා පොඩි අවුලක් වෙනවා මේ මතධාරය දැඩි මතධාරී කට්ටිය එගොලු මේකර පොඩ්ඩක් අකුල් හෙලනවාගේ වැඩක් වෙනවා. එක සිද්ධියක් වෙන අනු හතරෙදි අනුතුරේ ඔස්ලු සම්මතියෙන අනු හතරෙදී ඊස්ට්‍රෑල ජාතිකයෝ පිරිසක්ව ඝාතනය කරන මට මතක දිර ඇමරිකා විදි වගේ විසි නමයක් වගේ කට්ටියක් ඝාතනය කරනවා. ඝාතනය කරාට පස්සේ මේ ඔස්ලෝ සම්මිති කැඩෙන්න්න ප්‍රධාන හේතුවක් කෙන මොකද මේ අච්චර නම්මිශීලී වෙලා මේක විස්වගන්න තැනකට පොඩ්ඩක් කාවට පස්සේ මේ පොඩ්ඩක් පොඩ ඒකෙන් පොඩ්ඩක් අවුල්ලෙන වගේ සින්න වෙන ඒක මල්ලි මේ දැ තාව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන මේ මේක පැදිලි කනට අපිට අමතක් කරන්න බැරිගත්තම අරාබිසාම ගිවිසුම කෙලෙක් කෙන ඒක අබ්දුල්ල කුමාරය ඉදිරිපත් කරපු ගිවිසුම මේ යෝජනා කොයි කාලේ දෙදස් දෙදස් එකේ දෙදස් දෙකේ වගේ මට කාලය ඇතර මට පද කනෑ අරාබිසාම ගිවිසුම කෙල එකක් කෙනවා ඒක මේ ඒකෙදී ඊශ්‍රයිල වටේමිති රටවල් එක්ක ගිවිසුම් ගහලා වෙළඳ ගිවිසුම් හදාගෙන පොඩ්ඩක් කර සමනය වෙන ගතියක් පොඩ්ඩක් එනවා දෙදාහ ආසන්න කාලෙදී එතකොට පොඩි බලාපොරොත්තුවක් කෙනවා මේක මේ ඇත්තර මෙයාවේ කියලා නමුත් ඒක දීර්ඝ කාලිනව තියෙන් නැහැ මේ ඊට පස්සේ දෙදස් හය වගේ කාලෙදී හමාසගේ ක්‍රියාකාරිත්වය එනවා හමාසකේ කතාවත් අර ජනාධිපතිරවට ෆාටා සංවිධානය සපෝට් එක දෙනවා ඇගොලො වෙස්ට් බෑංක එක පාලනය කරනවා ඊට පස්සේ හමාසක ක්‍රියාකාරිත්තය වැඩි වෙනවා ගාසතීරය පැත්තේ එතකොට දෙදස් පහේ ඊශ්‍රාලය ගාසාවලින් විඩ්‍රෝවෙනවා නෑනෑ දෙදස් මේ කාලේ දෙදස් හයව පොඩ අඩු වෙනවනේ ක්‍රියාකාරිත්ත අඩු කරගන්න දැන් අර කලින් වුණා වගේම පොඩක් ක්‍රියා අඩු කරගෙන පොඩ්ඩක් සෙටල් වීගෙන ඉන්න කාලේ හැබැයි හමස් කාරිත්ත වැඩි වෙනවද දැනුනට පස්සේ ඕක ඒගොල්ලෝ බැරියර එක හදනවා ඒ පැත්ත කව වෙන විදිහට ගාසතීරේ ඉටස දෙදස් හතේ හමස් ගාසතිරය අල්ලා ගන්නවන ඒගැන එක කන්ට්‍රෝල්ල ගන්නවන කන්ට්‍රෝල ගන්න මොකද හේතුව මේ පාටා සංවිධානයට වැඩි බලයක් යන මොකද ජනාධිපතිවර ඉන්න නිසා ඊට පස ඊළඟ චන්දයේදී හමස් සංවිධානය පැත්තර තමයි වැඩිපුර බලය හම්බෙන්නේ පොඩි ප්‍රමාණ විසියට තුනක විතර ගැප් එකක්ලු වෙන්නේ ප්‍රසන්ටේජ එකත්ත හම එනට මේ හමාසක පැත්තර බලය යනවලු ඊට පස්සේ වෙනමම ස්ටටජිකලි ගියාලු ඉතින් හමාස් එක ඉගෙන ගාසා තීරයට හම්බෙන මුදල් ප්‍රමාණය සෑහෙන් අඩුනාලු මොකද දැම් මේක දියර හමස් එකේ ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් වැඩිවෙන්න වැඩිවෙන්න ඊට පස්සේ යුරෝපාස සංගමයට පස ඇමරිකාව ඊට පස්සේ UN එක ඒවගේ සංවිධාන මේකට ෆන් කරන එක අඩු කරා කියර තමයි කියන්න කොමරි එලියගෙන ෆන්ස් අඩුනාට පස්සේ මේ ගොල්ලොන්ට සෑහෙන අමාරු තත්වකට පත්වෙනවා ඒ අතරේ ෆාට එක ශක්තිමත් වෙනවා මේ ක්‍රියාකාරිත්‍යත් එක්ක ඕම තම වෙන්නේ ඒ අතරේ මේ අර බෝඩස් ශක්තිමත් වෙන වැඩෙත් වෙනවා ඉටස මේ දෙදස් හතේ හමාස්ලා ගාසා ටැක් කර එහෙමක කරුණන අල්ල ගත්තාරමක දෙදස් හතේ සිද්ධියුත් දැන් අර දැන් පාටා එකට වඩා බලය හමාසක රැවිල තියෙන ගාස තීරේරක එතකොට මාස් ක්‍රියාකාරිත්‍ය වැඩි වෙනවා එතුර කලින් අර තිබ්බ සම්මුති අනම්මන ඔක්කෝමත් එක්ක මේක ක්‍රියාකාරිත්‍ය සෑහෙන මේකන හමුදා ක්‍රියාකාරිත්‍ය ඊශ්‍රල පැත්තේ යම් ප්‍රමාණකට අඩුවෙල තිබේ ඊට පස්සේ දෙදස් හත වගේ කාලෙදි දෙදස් සතේ සැප්තැම්බර් මාසය වගේ එකන මැයි මා සිවරුණට පස්සේ අගෝස්තු සැප්තැම්බර් වගේ වෙන කාල වෙනකොට මේක තේරුම් ගන්නවා ඊශ්‍රාල මේක හරියන්න මේකුළු ක්‍රියාකාරිත්‍ය වැඩි කියලා කව කරනවා ආරක්ෂක වලු දානවා මේ ගාසා තීරය වටට ඕකතා ප්‍රධාන දිරුවේ ඊට පස්සේ දිගරම ඇටැක් කෙන අවුරුත් දෙකෙන් දෙකර වගේ
2008 2009 ඊට පස්සේ 2010 2014 වගේ ඔය අවුරුද්දෙන් අවුරුදු දෙකෙන් අවුරුදු තුනෙන් වගේ දිගට ලොකු ඇටැක් එනවා. ඕක තමයි ඔය කාලෙදි ප්‍රධාන විදිහටම වෙන්නේ. ඔය යුද්ධයන අතරේ මරුවැඩක් වෙනවා මේ ඒකේ මේ 2010 වගේ කාලෙදි 2010 මැයි මාසේ වගේ තුර්කියේ ඉඳන් එනවා නැවක් සහන එහෙම අරගෙන ගාසා මොකද ගාසා තීරය දැන් ලොක්නේ. දැන් බැරියර්ස් දාලා නම් මනම් කරලා ආරක්ෂක වලලු පුළුල් කරලා දැන් යන්න එන්න මුකුත් කරගන්න විදියක් නැහැ නේ. ඒගොල්ලන්ට ඊට පස්සේ සහන නැවක් අරගෙන එනවා තුර්කියේ ඉඳන්. තුර්කියෙන් ඉඳන් ආව මේ නැවට ඊශ්‍රායල ඇටැක් කරනවා. ඊශ්‍රායල ඇටැක් කරාට පස්සේ 20 ගානක් 28ක් තුර්කි ජාතික 28ක් ඇමරිකන් තුර්කි මික්ස් කෙනෙක් මැරෙනවා. 29ක් 30ක් විතර ආසන්න වශයෙන් මැරෙනවා. එතකොට මේ ඕකට සෑහෙන කේසයක් යනවා. මම මතකද මේ දැන් දවස් දෙකකට තුනකට සතියක් විතර ඇතුළත ඔය වගේම නැවක් ආව මේ ඔව් නැවක් යනවා කියලා මොකද්ද මේකට ගැහුවොත් නම් අපිට බලා ගන්න අන්න පුළුවන්. ඒකද. එතනදි හයිලයිට් කරේ ඔය අර පරණ සිද්ධිය කියලා මට හිතුණා ඩක් ගාලා. හරි. හරි ඔන්න ඔය වගේ කේස් එකක් තමයි මේ උනේ ඒ කාලෙදි 2010 වගේ කාලෙදි. 2023 ගැටුම් චුට්ටක් වර්ධනය වෙනවා. 2023 ඔක්තෝබර් මාසේ ලොකු ගැටුමක් යනවා. ඊට පස්සේ ඒක හමාස් පැත්තෙන් ඊශ්‍රායල පැත්තට එන එකක්. ඊට පස්සෙත් ආයෙ ගැටුම් ඇති වෙනවා. 2024 ගැටුම් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ගැටුම් අතරේ ඔය ඔහොම ඔය ගැටුම් දිගට සිද්ධ වෙන අතරේ හමාස් එකේ පැත්තෙන් ඉඳන් ඇවිල්ලා ඊශ්‍රායලේ තිබ්බ පාටි එකකට කානිවල් එකකට කඩාවැදිලා ප්‍රාණායපකරු සෙට් එකක් අරගෙන යනවා. ඒක තමයි මේ තිබ්බ හේතුවට මූලික වෙච්ච කතන්දරේ. ඊට පස්සේ ඉරාන් මේකට මැදිහත් වෙනවා. ඉරානය මේකට මැදිහත් වෙනවා. ඉරානය සාමාන්‍යයෙන් අර ඊශ්‍රායලත් එක්ක කවුරු හරි ඇටැක් එකක් දාගත්තොත් ඒගොල්ලන්ට ගිහින් සපෝට් කරනවා වගේ කතාවක් තමයි තියෙන්නේ. දැන් හිස්බුල්ලා එකට සපෝට් කරා කියලා ඊශ්‍රායලය ඉරානයට චෝදනා කරා. හූති ගරිල්ලා කට්ටියට සපෝට් කරා කියලා කිව්වතර හමාස් එකට සහ අනෙකුත් ඉරානයට විරුද්ධ පාර්ශව සියල්ලටම මේ ඉරානය ෆන් කරනවා සහ ඉරානය ඒකට සපෝට් කරනවා කියලා ඊශ්‍රායලය චෝදනා කරන මේක කොහොමත් ඇටැක් එක තිබුණා. දැන් තමයි මේ පුපුරලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් ඔහොම ප්‍රශ්නේ දුරදි යන අතරේ 2025 මේ ඊයේ පෙරේද මේ ජූනි මාසේ ඔය ඇටැක් එක තදබල විදිහටම යනවා. ටෙල් අවීව් වලට ඉරානයෙන් පහර දෙන්න ගන්නවා. ඊට පස්සේ හනිෆා සිටි වලට පහර දෙනවා. ඊට පස්සේ ඊට අමතරව රෝහලකට මේ ප්‍රහාර එල්ල. ඔය කතාවත් එක්ක පොඩ්ඩක් මේක ඉරානයේ පැත්තට මේ සෑහෙන නැඹුරු වෙනවා මේ හේතු යුද්ධ සම්බන්ධ කතාව. එතකොට ඊට පස්සේ දැන් ඇත්තටම බලනකොට දැන් ඉරානය කරන්නේ ගොඩක් වෙලාට මිසයිල් ප්‍රහාර එල්ල කරන එක. හැබැයි මේ ඊශ්‍රායලය ගොඩක් වෙලාට කරන්නේ ගුවන් ප්‍රහාර තමයි කරන්නේ. ඒගොල්ලෝ වැඩිපුර අවධානය දෙන්නේ අරකට. අනිත් අයන් ඩෝම් එකෙන් ගොඩක් අරගොල්ලන්ගේ මිසයිල් විනාශ කරන්නත් පුළුවන්. ඒගොල්ලන්ගේ ආරක්ෂක තත්ත්වයත් සෑහෙන දුරට ස්ථාවරයි. නමුත් හානිත් සිද්ධ වුණා කියලා මම දැක්කාම ඒ හානිය අර ඉරානයට සාපේක්ෂව බලද්දී යම් ප්‍රමාණයකට අඩුයි ඊශ්‍රායලට. ඊශ්‍රායලට මේ යුද්ධෙදී යම් අවාසිදායක තත්ත්වයකුත් තියෙනවා මචං. ඒක මං ඊශ්‍රායලය කියන්නේ පොඩි රටක් ඉරානයත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට. අනිත් එක ඊශ්‍රායලයේ වටේ තියෙන රටවල් ඔක්කොම ටික ඊශ්‍රායලයත් එක්ක තමයි. එතකොට ඒ රටවල් වල සපෝට් එක ඉරානයට ගන්න පුළුවන් ලේසි. ඔය ඔහොම කෙස් එක තමයි දෙන්න. වාසිය වාසි දෙකම තියෙනවා ඉතින්. නමුත් මේ වෙනකොට යුද බලය අතින් ඊශ්‍රායලෙ චුට්ටක් ඉස්සරහින් ඉන්නවා ඉරානයට වඩා. දෙකම එක සමානයි වගේ තමයි. නමුත් පොඩි වාසියක් ඊශ්‍රායලට තියෙනවා කියලා හිතනවා. මේ දැන් අර අපි මම මුලින්ම අර කිව්වේ මේ බයිබල් එකේ තිබ්බ කතාවක් වුණොම කතන්දර ටික. ඊට පස්සේ අර මම අහලා තියෙනවා බයිබල් එකේ මොකක්වත් මම දැන් එක සැරයක් කිව්වා මේ අපි දෙන්න කතා වෙච්ච වෙලාවක ප්‍රෙඩික්ෂන්ස් වගේක් තියෙන කතන්දරයක් මේක කියලා මෙහෙම වෙන්නේ. මාත් චුට්ටක් ඒවා කරලා බැලුවා. අර එකක් මං හිතන්නේ ඔයාලට දැම්ම මේ මැප් එකේ කර්මයකට දාමු මේ ඒකට මැච් වෙන කැලලක් આવුත් දාන්න. ඒ කතන්දර ටික පොඩ්ඩක් කියන්න. ඒක මේ හරි ලස්සනයි. හරි ලස්සනයි කියන්නේ අමුතු ගැළපීමක් ඒක. ඒ කියන්නේ මේ අවුරුදු දැන් 2500 විතර කලින් කියලා තියෙනවා SQL කියලා දිවසිවරයෙක්. එයා කතාවේ හැටියට තියෙන්නේ අර මේ මිසරේ ඉඳන් නිදහස් වෙලාව යුදෙව් ජාතිකයෙක් කියලා. එයා එක්තරා ගඟක් අසලදී එයාට දෙවියෝ කතා කරලා ඉස්සරහා වෙන දේවල් මිනිසුන්ට කියන්නේ කියලා එයාට කියන. එයා දිවසිවරයෙක් විදිහට තමයි හඳුනගන්නේ. එතකොට මේ එයා පැහැදිලි කරනවා මේ
මෙන්න මෙහෙම රටවල් පහක් කෙනවා ඊශ්‍රෑලයට ගහන්න. එතකොට ඒ රටවල් මෙන්න මේ වගේ ලක්ෂණ කියලා එසිකේල් කියන දිවසිවරයා එයාගේ ඒ ප්‍රකාශන ඇතුළේ කියලා තියෙනවා. බයිබල් එකේ තියෙනවා පරිච්ඡේදයේ 38 39 විශේෂයෙන්ම 36 ඉඳන් පටන් ගන්න ඊශ්‍රායලේ පටන් ගන්න විදිහ, ඊශ්‍රායලේ නිර්මාණය වෙන විදිහ, ඊශ්‍රායලයට කොහොමද හැදෙන්නේ, කාන්තාර භූමිය කොහොමද සශ්‍රීක කරලා ගන්නේ, එතකොට සත්ව පාලනය කොහොමද, අර ඒ වගේ දේවල් කරන විදිහ. දැන් ඒක හරි පුදුම කතාවක් කියලා කියන්නේ. දැන් අවුරුදු 2500 විතර කලින් 3000කට විතර අතර කාලේ 2000කින් 2000කට වැඩිනේ. ජේසුස් වහන්සේලා කලින් ඒතර 3000 2500 විතර අතර කාලේ තමයි මේක කියවිලා තියෙනවා කියලා කියන්නේ. ඕකනේ හැබැයි අර ගහන රටවල් ටික. ගාන රටවලට ගාන ටික ඒක පුදුම වැඩේ මල්ලි. දැන් ඒ කියන්නේ ඒ දැන් හිතන්නකෝ ඊශ්‍රායල් එක නිර්මාණය වෙන තැන පැහැදිලිවටම කියන එක. ඊශ්‍රායල් රට නිර්මාණය 1948 නේ. ඒතර ඊට අවුරුදු 2000කට 2500කට විතර කලින් හරියට මෙන්න මෙතන ඊශ්‍රායල් කියලා රටක් නිර්මාණය වෙනවා කියලා මයිම් එක කියන එක. දැන් 60 ගණන් වල යුද්ධෙන් තමයි මේ ගෝලන් හයිට් එක ගෝලන් කඳු කරේ අල්ලගන්නේ. එතකොට ඒක ගැන සඳහන් කරලා තියෙනවා ඊශ්‍රායල් භූමියට අයිති වෙන්නේ. ඒවා ඔක්කොම 60 ගණන් වල යුද්ධෙන් අල්ලගත්තා. එතකොට ඒක දැන් බැටලා හිතන්න යුද්ධෙන් ඒක අල්ලගන්න බැරි වුණානේ. මේ කියන කතාව බොරුවක් වෙනවනේ. එතකොට මම දන්නේ ඒක කොහොමද ටැලි වෙන්නේ. ඒක අහම්බයක් විදිහට වෙන දෙයක්ද, ඇත්තටම ටැලි වෙන දෙයක්ද, කවුරු හරි කෙනෙක් ඇත්තටම අනාගතේ දැකපු දෙයක්ද කියලා මම දන්නේ නැහැ. කොහොමද මම මේ කියන්නේ මේ ටෙක්ස්ට් එකේ දැකපු දේ මම මේකට සෑහෙන වීඩියෝ බැලුවා මේක කන්ෆර්ම් කරගන්න. ඒක මට විශ්වාස කරන්න අමාරු වෙච්ච නිසා. 36 37 කියන දෙකේම අර මං කලින් කිව්වා වගේ ඊශ්‍රායලය ගැන තමයි පැහැදිලි කරන්නේ. ඊශ්‍රායලයේ හැදිච්ච හැටි, ජනාවාසකරණය වෙච්ච හැටි ගැන තමයි තියෙන්නේ. හරි ලස්සනට පැහැදිලි කරලා තියෙන නිකන් කතාවක් වගේ කෙනෙකුට කියවන්න පුළුවන්. අපි ලින්ක්ස් ඔක්කොම දාන්න. 38 39 දී තමයි මෙන්න මේ යුද්ධයට දැන් සිද්ධ වෙන යුද්ධයට සමාන යුද්ධයක් ගැන කියවෙනවා එතන. අපි කියන්නේ දැන් තියෙන යුද්ධ ගැන කියනවා කියලා. ඒ 38 39 පරිච්ඡේදවල කියලා තියෙන යුද්ධය දැන් තියෙන එකට අතිශයින් සමානයි. දැන් 38 පටන් ගන්නකොට ඒකේ තියෙනවා මැගොග් කියන රටේ නායකයා ගොග් කියලා. මම චුට්ට නෝට් එකක් දාගත්තා. මොකද මටත් ඒක හරිය ෆැමිලියර් නැහැ. ඒක නිසා මම පොඩි නෝට් එකක් දාගත්තා. මගේ අතින් වෙන්න තියෙන වැරදි අවම කරගන්න ඕන නිසා. මැගොග් කියන රටේ ගොග් කියලා නායකයෙක් ඉන්නවා කියලා කියනවා. මැගොග් කියන රට පැහැදිලි කරනවා. ඒකේ කියනවා 38 ඊශ්‍රායලට උතුරු දිශාවෙන් තියෙන්නේ කියලා. උතුරු දිශාවෙන් ඉඳන් ඉන්නේ කියලා කියනවා. මැගොග් කියන රට රොෂ්වරුන්ගෙන් ඊට පස්සේ මෙෂොක් ඊට පස්සේ තුබල් කියන සිටි ඒ කියන්නේ ප්‍රදේශ කීපයක් ගැන කියනවා. දැන් එතකොට දැන් මම මේක පොඩක් බැලුවා. දැන් බයිබලයේ විග්‍රහ කරපු කට්ටිය කියන්නේ ඔය රොෂ් කියන එක රොෂ් ප්‍රදේශය කියලා කියන්නේ රුසියාව කියන ප්‍රදේශය හඳුන්වපු. ඒ කියන්නේ රුසියාව කියන එක කැඩුනේ ඒ නමින් කියලා සමහර අය මත පළ කරලා තියෙනවා. එතකොට මෙෂෙක් කියලා කියන්නේ මොස්කව් කියන ප්‍රදේශය. ඊට පස්සේ තුබල් කියලා කියන්නේ ටොබල්ස් කියලා තියෙනවා සිටි එකක් මොස්කව් වල. මං හිතනවා මම කියන විදිය හරි ඇති. ඒ සිටි එකට අදාළ ප්‍රදේශය ගැන තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ කියලා කියනවා. ඇත්තටම මම හිතන්නේ මට හිතාගන්න බෑ. ඒ කියන්නේ දැන් පාවිච්චි කරන නම ඒ කාලෙදි දැකලා බයිබල් එකට ඇතුළත් කරාද? එහෙම නැත්නම් ඒ පාවිච්චි කරපු නම ටික ටික වෙනස් වෙලා භාවිතයේ උරුවට ඇවිල්ලා මේ නම් වලට පරිවර්තන වුණාද කියලා. මේ භාවිතේ හුරුවට ඇවිල්ලා මේවා වෙන්නේ. එහෙම වෙන්නේ ඔව් නැතිනේ. මටත් හිතෙන්නේ එහෙම දැන් කියලා ඊශ්‍රායල් තමයි. කියලා එකක් තියෙන විදියකුත් නැහැනේ. එතන ඊශ්‍රායල් කියන නමත් ඒතකොට මේක ඊශ්‍රායල් කියලා කෙලින්ම කියලා තියෙනවනේ නේ. නේද? කෙලින්ම තියෙනවනේ ඊශ්‍රායල් කියලා. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා ඊශ්‍රායල් කියන එකේ තේරුම. එතකොට එයාලා ඒ තේරුම බලලා නේ ඔකට දාන්නේ නැත්තේ. ඒකනේ. එතකොට එයාව බිම ඒ භූමියනේ. ඒ භූමිය දැන් තියෙනවා. ඒ භූමියට පොතේ නමක් දාලා තියෙනවා ඊශ්‍රායල් කියලා. ඒ ඊශ්‍රායල් කියන එකට තේරුමුත් තියෙනවා. හරිද? ඒ තියෙන එකම මේවා වෙලා මේ ඉන්නේ තියදෙවෝ. ඔව් ඉන්නේ තේරුම. එතකොට ඒගොල්ලෝ බලලා නම දාගන්න ඇති. ඒත් මචං ඒක එතන හරි පුදුමයි නේද? අර මේ 60 ගණන් වල යුද්ධෙන් පස්සේ ආක්‍රමණය කරපු කැලේ ටික. ඒගොල්ලන්ට සෙට් වෙන විදිහ. ඔව් ඒ මේව කරපු ටිකම නේද තියෙනවා. ඒ කියන්නේ ඒ රටවල් ටිකනේ. ඒ රටවල් ටික කියන්නේ ඒ රටවල් වලට අදාළ කෑලි ටිකනේ. ඔය මේ ඉරාන් වලට එහෙම තියෙන ටික මම ඒක තමයි අර ෆොටෝ එකක් දැම්මට මම හිතන්නේ. මේ අපි ඒ ටිකත් එක්ක හරි පැහැදිලිව මේවා කරමු. මේ
අයිත් කියනවා අපි අති මොහරි වැරදක් වුණොත් එක යට නිවැරදි කරන්න අපි ඊළඟ වීඩියෝද අපි අතින් වෙන වැරදක් කරුණුත අපි නිවැරදි කරන අපි මෙහම නිහතමානී සෑහෙන්න අපි කැමතින අප අතින් වැරදිනවාට අපි පුළුවන්තරම් වෙන වැරදි නිවැරදි කරගන්න බලන්න මේක බයිබල් එක මේක විග්‍රහ කරපය කියල තිනද මේ මැගොක් කියල කියන්නේ රුසියාවට සමානයි කියල දැන් අරම කීපු කතාවත් එක් මේකල වැඩිපුරගෙන මැගොක් කියන මේ සියාව පැත්තිකෙන ඒක විශේෂයෙන්ම ගෝලාන් කඳු කරේ දං ඊතලයක් ගහපහ මුතුරු දිශාවට ඒක රුසියාව හරා යනව කිය තම කියන්නේ ඊලං කතාව එතකොට මේ පස්සු දැන් ඊළඟ තියෙන රටවල් ටික ගත්තාම මේ රුසියාව වෙන්න පුළුවන් කියලා සැහෙන්න හිතාගන්න පුළුවන්. දැන් ඇත්තට මැගොක් කියන්නේ රුසියාව නම් මේකේ නායකයා හඳුන්වලා තියෙන්නේ ගොග් කියලා. ඒතර ගොග් කියන නායකයා මේක 38 කියවුවොත් ඔයගොල්ලන්ට කියවන්න පුළුවන් එසකේල් 38 තියෙනවා මේක. එසකේල් 38 පටන් ගන්නෙම මේකෙන්. හරි. දෙවෙනිගෙන් පටන් ගන්න එහෙම රොෂ්හිද මෙෂෙක්හිද තුබල්හිදී අධිපතිය වන ගොග් මම නුබට විරුද්ධයමි. මම නුබ පස්සට හරවා නුබේ හකුවලට කොක්කු දාමා ඔහොම කියරදිින් කතන්දර කියාගෙන යනවා. 38න් තමා පටන් ගන්න. ඒ වගේම මේ තියෙනවා කුෂ් කියල ප්‍රදේශයක්. කුෂ් කියන ප්‍රදේශය හඳුනගන්නේ මිසරයට පහල තියන්න ත්‍රිකෝණාකාර ප්‍රදේශයක් විදිර කොටසක් විදිර එක ඉතිෝපියාව සුඩානය ඒරියගේ තියෙන කොටස කියරතම හිතන්නේ. එතකොට පුට්වරු කියල කොටසක් ගැන කතාගන පුට් කියලා ඒගොලු ලිබියාව තියෙන ඒරියක දැන් ලිබිය තියෙන ඒරිය එක තියෙන ප්‍රදේශය විදිහතම අඳුරගෙන තින්නේ. තව ගොමර් කියලා ගොමර් කියල පැත්තක් හඳුනගන්න එක තුර්කිය. එතකොට මේක වැදගත්මක මං කිවෙන හැම එක අන්තිමට කියයින් තියාගත්ත මේක පැහැදිලියම කියතින පර්ශයන් වරු මේ යුද්ධර සම්බන්ධනක තර පර්සියන් කියන්නේ ඉරානේද පර්ශයාව කිය නම එක්දසම්සි තිස් ගන වක පර්ශයාව විදිරතාව පාවිච්චි කරේ පර්සියාව නම වෙනස් කරගන්න ඉරාන ඉදිර 35 වගේ කාලේදී ශාරජ්ජරුවන්ගේ පාලනය ආරම්භ වෙනවත් එක්කම ඒගොල්ලොන්ගේ පාලනය වෙනස්වීම් ආරම්භන ඇවත් එක 30 ගණන්වල 35 වගේ මට මතක වෙනස් කරගන්නවා ඉරාන විදියට. එතකොට පර්සියාව කියන නම පැහැදිලිවම බයිබල් එකේ කියලා තියෙනවා. එතකොට දැන් බලන්නකෝ දැන් ඉරාන් එකේ ඉන්නවා මේ බයිබල් එකේ යුද්ධ කතාවේදී රුසියාව ඉන්නවා. එතකොට ඊට පස්සේ අය ඉන්නවා කුෂ්වරු ඒ කියන්නේ ඉතියෝපියාව සුඩානේ ඒ වගේ කියන්නේ මිසරයට පල්ලෙහා තියෙන කොටස ඉන්නවා. ඊට පස්සේ පුට්වරු කියලා ලිබියාව කියන ඒරියාවක ඉන්නවා. එතකොට අපි බලාපොරොත්තු දැන් මේ වෙලාවේදී මූලිකව මේ යුද්ධයට සම්බන්ධ වෙන ප්‍රධාන රටවල් සෙට් එකම මේකින මේකේ වැදගත්ම දේ මේකේ මේ ඉරානය ඊජිප්තුව ජෝර්ධානය කියන 1948 යුද්ධයට සම්බන්ධ වෙච්ච රටවල් ගැන මේකේ සඳහනක් නැහැ. එතකොට දැන් අපි දකිනවා මේ වෙලාවේදී මේ යුද්ධ යන වෙලාවේදීත් මේ කියන රටවල් ටික ක්‍රියාකාරීව දායක වීමක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි අපි දන්නේ නැහැ ඉස්සරහට මොනවා වෙයිද කියලා. මේ දැන් තියෙන යුද්ධය වගේ ඊට සමාන කතාවක් දැන් අවුරුදු 2000කට විතර කලින් කියලා තියෙනවා කියන එක විතරයි අපිට සංසන්දනය කරගන්න පුළුවන් වුණේ සහ අපි ඒක ඩිකෝඩ් කරගත්තෙත් අන්නේ විදියට. මේක 39ට ගියොත් එහෙම එසකියල් 39 කියන පරිච්ඡේද කොටසට ගියොත් එහෙම එතකොට ඒකේ පැහැදිලි කරලා තියෙනවා යුද්ධ සිද්ධ වෙන විදිය. යුද්ධ සිද්ධ වෙනකොට මේගොල්ලෝ පැහැදිලි කරනවා මේ කියන කොටස් ඔක්කොම ටික එකතු වෙනවා කියලා ගෝලයන් කඳු කරේ පැත්තට. ගෝලයන් හයිට් කියන පැත්ත. එතකොට මේ එක සම ගෝලාන් කඳු කරේ කියන්නේ අන්න ඒ පැත්තට එකතු වෙනවා කියලා. ඒක මේ එතනට එකතු වෙනකොට භූමිකම්පාවක් ඊට පස්සේ ලොකු වැස්සක් ඒ වගේ දේවල් ඇති වෙලා යම්කිසි පිපිරීම් සිද්ධ වෙනවා කියලා මිස් ෆයර් වෙනවා කියන්නේ එක එක පිපිරීම් සිද්ධ වෙනවා කියලා කියනවා. එතකොට මේ ඒගොල්ලෝ අතරෙම ගැටුම් ඇති වෙනවා කියලා තමයි කියන්නේ. දැන් මේකේ මේ යුද්ධ සම්බන්ධව භාවිතා කරන අවියායුධ ගැන දල අවබෝධයක් ගන්න පුළුවන්. මේකෙදි කියනවා තොප්පි දාගෙන එන්නේ ඊට පස්සේ ආරක්ෂක උපකරණ පාවිච්චි කරනවා. එතකොට ඒගොල්ලෝ පාවිච්චි කරන උපකරණ වලට වඩා දියුණු උපකරණ ඊශ්‍රායලෙන් පාවිච්චි කරනවා කියලා ඒක තියෙනවා 39. 39 එක තැනක තියෙනවා මල්ලේ මේ විනාඩියක් 39 එක තැනක තියෙනවා. 39 තියෙනවා ඊශ්‍රායල් නුවර වැසියෝ පිටතට ගොස් ගිනි පත්තු කර ආයුධ වන පලිස්ද මහා පලිස්ද දුනු ඊගස් මුගුරුද සෙල්ලද දවන්නෝයි. ඒ කියන්නේ
දුනු ඊතල ඒ වගේ දේවල් ගින්දර පත්තු කරලා තමයි යවන්නේ කියලා. කියන හරියට නිකන් දැන් මිසයිල ගහනවා වගේ කතාවක්නේ. එතකොට මේ අ, අරගොල්ලොත් මේක තව එකක් කියන එක මේ යුද්ධ කොච්චර දරුණුවට යනවද කියන එක ගැන පැහැදිලි කරනවා. ඔවුන් වනයෙන් දරගෙනන්නේවත් මූකලන් වලින් ඒවා කපා ගන්නේවත් නැද්ද? නැත. මන්ද ඔවුහු ආයුධ වලින් ගිනිපත්තු කරන්න. තමන්ගෙන් කොල්ල කෑ අයගෙන් කොල්ල කණ්ඩෝය. තමන්ගේ සම්පත් උදුරාගත් අයගෙන් සම්පත් උදුරාගන්න ඔය ඔහම කියලා කියනවා. එතකොට එහෙම බලනකොට නිකං අයිඩිය එකක් හිතෙන්නේ අර ලොක්කු ගින්දර සහිත ලොක්කු දැවන්ත විනාශයක් සිද්ධ වෙන යුද්ධකට මඟ පෑදෙනවා කියලා. අපි අයත් කියෙන අපි කියන්න මේ වෙන යුද්ධය විදිර වෙනවා කියලා අපි කැන ඊට සමාන යුද්ධයක ලක්ෂණ මේ පොතේ පැහැදිලි කරල තියෙන කළ විතරයි. එතකොට මේ අපිට බලන්න ඉස්සරහදි තම ඇතරම වෙනවද නැන්ද කියලා අපි ප්‍රාථනා කරන හැම දෙයක් වෙන්න බා කියලා පිට බලන්න වෙන්න පුළුවන් වෙන්න මේ ඉස්සරහදි තම. ඊට පස්සේ මේක මේ වැදගත්ම දෙයක් තමයි අර මම කිව්වාගේ භූමිකම්පාව සිද්ධ වෙනවා කියලා මේකේ කියලා තියෙනවා. එතකොට ඒක භූමිකම්පාව පැහැදිලි කරලා තියෙනවා පරිච්ඡේද 38 20. මුහුදේ මත්ස්‍යයෝද ආකාශයේ පක්ෂියකුද වනමුර්ගියෝද භූමියේ බඩගායන සියලු සත්වයෝද භූමිය මතු පිට සිටින සියලු මිනිස්යෝද මා ඉදිරියේ වෙවුලන්නෝය කඳු හෙලා දමනු ලබන්නටත් උස්තැන් වැටෙන්නටත් සියලු පවුරු බිම වැටෙන්නටත් යෙදෙනවා ඇත. මේක සමානට භූමිකම්පාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරවිට ලොකු න්‍යෂ්ටික පිපිරීමක් වගේක් වෙන්නත් පුළුවන්. දැන් ඊයේ රිච්ටර් මාපක 5 ගානක භූමිකම්පාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තිබ්බා. එතකොට ඉන්දියාවේ වාර්තාවක් මම දැක්කා. ඒක ඒ ලෙවල් එකට එන්න බෑලු එහෙම භූමිකම්පාවක්. ඒ කියන්නේ ඒ භූමිකම්පාව ලක්ෂණ නැල්ලු. ඒතර සමහර අය ප්‍රශ්න කරලා තියෙනවා අපි නොදන්න පිපිරුමක් සිද්ධ වුණාද කියලා. ඔහොම එක. එතකොට දැන් මේ 39ට ආපහු ආයෙත් ගියොත් එහෙම 39 දී මේ යුද්ධ ඉවර වුණාට පස්සේ යුද්ධෙදී පිරිස විනාශ වෙනවා කියලා තියෙනවා. පිරිස විනාශ වෙනවා. ඒ කියන්නේ අර භූමිකම්පාවත් එක්ක ලොකු වැසි වැටෙනවත් එක්ක ඒගොල්ලෝ අතර මිස් ෆයර්ස් වෙලා ඒගොල්ලෝ අතර ගැටුම් ඇති වෙනවා මතභේදාත්මකව. ඊට පස්සේ ඒගොල්ලෝ සටන් කරලා විනාශ වෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඊශ්‍රායලයට ඇත්තටම ලොකු සටනක් කරන්න සිද්ධ වෙන්නේ නැහැලු මෙන්න මේ යුද්ධෙදී මේ බයිබල් එකේ කියන යුද්ධෙදී අරගෙන පිරිස අතරම ගැටුම් ඇති වෙලා ඒගොල්ලෝ විනාශ වෙලා යනවා කියලා තමයි කියන්නේ. අන්න ඒව විනාශ වුණාට පස්සේ ඒ භූමිය පිරිසිදු කරන්න ඔය ගෝලාන් කියන කඳුකරේ ඒරියාගේ ප්‍රදේශය පිරිසිදු කරන්න මාස 7ක කාලයක් ගන්නවා කියලා තියෙනවා ඊශ්‍රායල් පිරිස. ඒතර අවනේ මාස 7ක කාලයක් ඇයි ගන්නෙ? මාස 7ක කාලයක් යන්නේ නැහැ නේ යුද්ධයකට පස්සේ පිරිසිදු කරන්න. එතකොට මට හිතුනේ සමහර වෙලාවට න්‍යෂ්ටික අවියාවිද භාවිතා කරොත් නැෂ්ටික පිපිරීමක් සිද්ධ වුණොත් ඒ ප්‍රදේශයට යන්න බැරි වෙන නැෂ්ටික විකිරණ තියෙන නිසා ඒතකොට යම්කිසි මාස 6ක් 7ක් වගේ කාලයක් අතෑරලා අවුරුද්දක් විතර කාලයක් අතෑරලා ඊට පස්සේ විකිරණ භාවිතය අයින් වුණාට පස්සේ ඒ ප්‍රදේශයට යන්න පුළුවන් හැකියාව තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේක මෙහෙම කිව්වද දන්නෙත් නැහැ. ඒතකොට එහෙම ඒක ඇත්තරම එහෙම දැකලා කිව්වනම් ඊටමත් භයානක තත්ත්වයක්. ඊට පස්සේ කියනවා මේකේ ඒ එකතු වෙන මිනි වලලන්න වෙනම විශේෂිත ස්ථානයක් නිර්මාණය කරනවා කියලා. විශේෂිත ස්ථානයක් නිර්මාණය කරනවා කියලා එක ගුද පැත්තේ තැනක විශේෂයෙන් හදපු තැනක වලදානවා බැහැර කරනවා කියලා කියනවා. ඒක කියනවා ඒක පුදුම තැනක් තියෙනවා ඒකෙදි එමිනි වලලන කතාවක් කියන්නේ නැහැ. හම්බුනොත් එහෙම ඇටකටු මාස 7කට පස්සේ දෙන්නේ. ඇටකටු හම්බෙන ඒවා එක තැනකට එකතු කරලා කණුවක් ගාවට වගේ එකතු කරලා ඒ ටික අරගෙන ගිහින් අර ඊශ්‍රායලෙන් ටිකක් දුර තැනක වලදාලා එනවා කියලා තමයි තියෙන්නේ. විශේෂයෙන්ම නැගෙනහිර පැත්තට වෙන්න. ඔය මම කියපු මුහුද ආශ්‍රිත නැගෙනහිර පැත්තට යන වලදානවා කියලා තමයි තියෙන්නේ. එහෙම කියනවා නම් ගොඩක් වෙලාවට ඒක අර විකිරණශීලී ද්‍රව්‍ය නිසා හානි වෙයි කියලා බලදාන්න නැතුව රටින් එළියට ගොඩක් දුරකට අරගෙන ගිහිල්ලා බැහැර කරා වගේ එකක් වෙන්න පුළුවන් කියලා හිතනවා. ඊට අමතරව මේකේ සමහර දේවල් තියෙනවා මට තේරෙන්නෙත් නැති. එව්ව මට හොයාගන්න තේරෙන්නෙත් නැති එහෙම ඒවාත් තියෙනවා. සමහර දේවල් වලට ඉතින් හිතෙනවා අර ලෝකේ වෙන තැන්වලත්
ගින්දර පත්තු වෙනවා වගේ එකක් සමහර තැන්වලදී මට හිතුණා. ඒ කියන්නේ සමහර වෙලාවට වෙන රටවල් අතරත් ඇටැක් ගිහිල්ලා ලෝකෙ පුරා බෝම්බ පිපිරීම් සිද්ධ වෙන්නත් හැකියාවක් තියෙනවදෝ අනාවකි පළ කරලා තියෙනවදෝ කියලා හිතුණා. මල්ලිට මොකද හිතෙන්නේ? මට නම් ඉතින් අන්තිමට ඉන්නේ මම ඔය මේ අන්තිම ඔය කෑල්ල නම් එච්චර එහෙම මේ මම මේකත් චුට්ටක් බැලුවා මට වුණාට හරියට අර මේ අයිඩෙන්ටිෆයි කරගන්න නම් උනේ නැහැ ඔය කියන මේවා මේ කතන්දර ටික හැබැයි අර මේක මං චුට්ටක් දන්නවා මේ ඔය රටවල් සෙට් එක අ, මේකයි ඕකට එකතු වෙන රටවල් සෙට් එකයි ඒ ටික අතන 38 39 තියෙන විදිහයි ඒ ටික නම් තියෙනවා මං අර මේ කොඩි දාලා අර වට මේකක් දාලා තිබ්බ ඒක මේ බලන්නකො එතකොට ඒකත් උතන්ට දාන්න එතකොට ඒ සෙට් එකයි නම් ටිකයි ඒ ටික ඕකේ තියෙනවා ඊට පස්සේ ඔය මොකද්ද අවුරුදු 7ක කතාවක් තියෙනවා නේ මේ මේක වෙපන්ස් මේක කියන හැම වෙපන්ස් අවුරුදු 7ක් මේවා කරා කියලා අවුරුදු 7ක් සටන් කරනවා කියලා තියෙන අවුරුදු 7ක් සටන් කරන කතාවක් තියෙන එක 39 දුකෝ තිබ්බේ. ඉන්න පොඩ හරියට කියන්න. ඔව් මේ ඊට තියෙන පස්සේ තමයි මේ මාස 7ක් දුකද ක්ලීන් කරන්න යනවා කියලා කියන්නේ 39 9 මල්ලි 39 9 තියෙනවා. හ්ම් එවිට ඊශ්‍රායල් නුවර වල වැසියෝ පිටතට ගොස් ගිනිපත්තු කර ආයුධ වන පලිස්ද මහ පලිස්ද දුනුද හ්ම් ඊගස්ද මුගුරුද සෙල්ලද දවන්න ඔය සත් අවුරුද්දක් ඒවයින් ගිනිපත්තු කරන ඇද කියලා. හ්ම් එක සමහරලාට අවුරුදු 7ක් වෙන්න පුළුවන් සමහරලාට ගොඩාක් කාලයක් කියන එක වෙන්නත් පුළුවන් නේ. හ්ම් ඒක මේ ඩිකෝඩ් කරගන්නකොට මේ අපිට හරියටම එහෙම අර අවුරුදු ගාන එහෙම ගන්න බෑ සමහරලාට නේ. ඕකේ මේ තව මන් දැන් මේ දැන් බලද්දි මන් දැක්ක කතන්දරයක් ඕකේ මේ දැන් ඕකේ සමහරු කියනවලු දැන් ඕකේ තියෙන කතන්දර ටික තියෙන්නේ ඕකේ තියෙන්නේ ඔය කිව්වේ පලිස් මේ මහා පලිස් මේ පලිස් කියලා. එතකොට දුනු ඊතල ඒව කියලා. එක කට්ටියක් කියනවලු දැන් ඒ කාලේ දුනු ඊතල අරව මේවනේ තිබ්බේ. එතකොට ඒ දුනු ඊතල තිබ්බ හින්දා මේ ඒ දැන් කාලේ තියෙන අවියායුධ ගැන අදහසක් නැති හින්දා ඒක දැම්මා කියලා. හරිද? තව සෙට් එකක් කියනවා මේ ඔය විද්‍යුත් චුම්බක මේ ෂොක් වගේ මේවා ඇවිල්ලා කියන්නේ යුද්ධේ ගිහිල්ලා දරුණුවට ගිහිල්ලා එක කාලෙක යුද්ධයක් ගිහිල්ලා විද්‍යුත් චුම්බක මේවා එහෙම අපි යූස් කරලා සමහරවල්ලාට නෂ්ටික මේවා වෙන්න යූස් කරලා අපිට අර දැන් දියුණු වෙලා තියෙන සියලුම දේවල් නැති වෙලා යනවා. හරි අපිට අරව පාවිච්චි කරන්න බැයිලා අර මේ ඉලෙක්ට්‍රිසිටි එක ගිහිල්ලා වගේ ඊට පස්සේ අපි ආයෙසරයක් අර කාලෙට එනවා ඒක තමයි ඔය කියලා දෙන්නේ කියලා සමහරු කියනවා. දැන් මේක භයානකම වැඩේ දැන් මේක මොන ලෙවල් එකද මේක ඇත්තටම නැස්ටික් යුද්ධයක් විදිහට යනවා කියනවා නම් මේක මොන ලෙවල් එකට යයිද කියන එක තමයි පුදුම. ඒකනේ. ඒකනේ බය. දැන් අනිත් එක දැන් ඔය වගේම කතාවක් කියනවා රාම රාවණ යුද්ධෙදී නැස්ටික් ප්‍රශ්නයක් වුණා කියලා. නැස්ටික් මෙහෙමයි මම පුද්ගලිකව හිතන දේ තමයි දැන් ලෝකෙ දියුණු වෙන්න ගොඩක් කල් ගිහින් නැහනේ. දැන් අවුරුදු 300කට කලින් 1725 විතර කාලෙ ගත්තොත් එහෙම ඒ කාලේ ඉඳපු මිනිස්සුයි දැන් අපි අතර ගැප් එක අවුරුදු 300. හැබැයි අපේ දියුණුව අපි පාවිච්චි කරන වෙපන් එතකොට ඒ වගේ අවුරුදු 300ක 500ක කාලයක් තියෙන්න බැරිකමක් නැහැ දැන් අවුරුදු 5000කට විතර කලින්. අපි දන්නේ නැහැනේ ඉතින් නේද? ඒ මොකක් හරි තිබ්බද දන්නෙත් නැහැ. සමහරලාට සියලු දේ විනාශලා ගියත් දන්නෙත් නැහැ. මේක නම් මට හරිම මම අයිත් කියන මම මේ ආගම ඉගෙන ගත්ත කෙනෙක්වත් මම මේ ආගමට සම්බන්ධ කෙනෙක්වත් නෙමෙයි. ඒතර මට තියෙන පුදුම සහගත දේ තමයි මේක කොහොමද දැන් අවුරුදු 2000කට විතර කලින් කියන්නේ ලෝකෙ වෙනස් වෙලා තියෙන්න පුළුවන් ලෝකෙ භෞතික සිතියම් වෙනස් වෙලා තියෙන්න පුළුවන් ඒ තියෙන රටවල් වෙනස් වෙලා වෙන රටවල් ඇති වෙලා තියෙන්න පුළුවන් සමහරලාට දැන් ඒ රට ආක්‍රමණය කරලා වෙන රටක් ඇවිල්ලා වෙනම ජනවාසයක් හැදලා තියෙන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නෝමන්නරු එංගලන්තය ආක්‍රමණය කරපේ. ඒතර ප්‍රංශය වෙන රටවල් ආක්‍රමණය කරපේ. ස්පාඤ්ඤෙන් ලතින් ඇමරිකානු රටවල් ආක්‍රමණය කරපේ. ඒ වගේ වෙලා ඒකේ සම්පූර්ණ ජන ජීවිතය වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙලත් නැහැ. එහෙම වෙන්නෙත් නැතුව මේ කියන විදිහටම ප්ලෑන් එකක් විදිහට මේ රටවල් ටිකම යුද්ධයකට එකතු වෙන්නේ කොහොමද? මට තියෙන ඊළඟ ප්‍රශ්නේ ඇත්තටම මේක එහෙමනම් අපි ඉන්නේ ප්ලෑන් කරපු ලෝකයකද? එතකොට දැන් අපි මේ ප්ලෑන් එකක් උඩද රන් වෙන්නේ?
දැන් අද මම දවස් 30ම ඕක කල්පනා කරේ. ඒතකොට දැන් අපි හැමෝම මොකක් හරි ප්ලෑන් එකක් ස්ක්‍රිප්ට් එකක් අනුවද වැඩ කරන්නේ. එතකොට ඒ ස්ක්‍රිප්ට් එක දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා. දැන් මෙතන දැන් මේ යුද්ධේ පටන් ගන්නවා. මේ ප්ලෑන් එක මෙහෙම තියෙන්නේ. ඒතර එහෙනම් මේ කන්ෆ්ලික්ට් එක මෙතන හදන්න ඕන. එහෙම කියලා එහෙම සිස්ටම් එක රන් වෙනවද අපි දන්නේ නැතුව. ඒක මොකෝ මං කියන මං අර එදා කිව්වේ අපේ අර කන්තලේකත් එක්ක මං ආගියු කරනවා කියලා කවුරු හරි නේද මම ඔච්චර ලොකු ලෝකෙම මේ ලංකාවේ පොලිටිකල් මේවා කවුරු හරි පාලනය කරනවා කියන කතාවනේ මං කියන්නේ මට නිකන් මට එහෙම එකක් හිතෙනවා කියලා. කියන්නේ ආයෙම මේ කවුරුට හරි කියලා දැන් ඔයා මේකට ඉල්ලන්න ඕන ඔයා මේ එහෙම නෙවෙයි. ඒවා ටික අර ඇති වෙන විදිහට වැඩ ඒ ටික ඒ විදිහට ඇති වෙන විදිහට වැඩ කරනවා වගේ කතාව. ඒක අමාරු අපි නෑ නේද? අපි බලමු මේක මේ විදිහටම ඇත්තරම වෙයිද කියලා. මේක බලන කට්ටියත් මේක මොන හරි අඩුපාඩු තියෙනවා තව හොයන්න. අපිට අහුවෙච්ච නැති කරුණු ඕන තරම් ඇති. හ්ම්. මේ චැප්ටර්ස් දෙක විතරක් කියව්වත් අපිට අහුවෙච්ච නැති අනන්තවත් අහුවේ. අහුවෙනවා යට කමෙන්ට් කරන්න. එතකොට අපිට ඊළඟට මේව කරන්න පුළුවන්. ඕගොල්ලෝ වීඩියෝ හදනවා වීඩියෝ හදලා දාන්න. මේකට බයිනවා නම් බයින්න කිසිම අවුලක් නැහැ. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඔය ටික තමයි තියෙන්නේ. මං තව මට පොඩි මේව දෙකක් හම්බුණා මේ දෙයක් කියලා මම දැන් අවුරුද්දකට විතර කලින් ඒක මට හම්බෙන් හිතිච්ච දෙයක්. මේ දළදා මාලිගාවේ ඇත්තු කුලප්පු වෙනකොට ඇත්තු කුලප්පු වෙච්ච අවුරුද්දයි ඒ ලිස්ට් එක අරගෙන කම්පෙයාර් කරලා බලපුවම ඊළඟ අවුරුද්දේ හැම ඒ කියන්නේ ඇත්තු කුලප්පු ඇත්තු කුලප්පු වෙච්ච ප්‍රධාන අවුරුදු ටික අරගෙන කම්පෙයාර් කරපුවාම ඊට පස්සේ අවුරුද්දේ මහ මැතිවරණයක් තිබිලා තියෙනවා. හ්ම් හ්ම්. ඒ මහ මැතිවරණෙන් ආණ්ඩුව පැරදිලා තියෙනවා. ආ. ඒක මේ අපි ඩීටේල්ස් එක්ක අපි මේ කියමු. මම Facebook එකක දැම්මා දැන් අවුරුද්දකට විතර කලින්. මේ අපි ඒක ඩීටේල්ස් එක්ක අපි කට්ටියට කියමු. මේ හොඳම උදාහරණේ රනිල් වික්‍රමසිංහ ඉන්න කාලේදී අත්තු කුලප්පුණා. ඇත්තෙක් දළදා මාලිගාවේ අත්තු කුලප්පුණා. මේ අන්තිමේට ඊළඟ පාර හ්ම්. රනිල් පැරදුනා. මේ ආණ්ඩු බලය පැරළුණා. එහෙම සෑහෙන වතාවක් වෙලා තියෙනවා. හ්ම් හ්ම්. එක එකක් ඊළඟට මේ ප්‍රංශ විප්ලවය වෙනකොට ප්‍රංශය සිද්ධ වෙච්ච සමහර දේවල් ලංකාවේ අරගලය සිද්ධ වෙන කාලෙදී ඒ ස්ක්‍රිප්ට් එකකටම වගේම සිද්ධ වුණා කියලා පොඩි අයිඩියා එකක් ආව ඔලුවට අරගයි මේකයි කම්පෙයාර් කරලා බලන්න. හ්ම්. අපි ඒව කම්පෙයාර් කරලා මේ වීඩියෝ එකක් කරමු ඊළඟ දවසේදී අර ඇත්තු කුලප් වෙච්ච කතාවයි ඊට පස්සේ මේ ප්‍රංශ විප්ලවය කතාවයි අපි වෙන දවසක් අරගෙන කරමු. ඔය ටික තමයි මේකේ තියෙන්නේ. මේ ඉතින් අපි බලමු නේද අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ දැන් මේ ට්‍රම්ප් කියලා තියෙනවා නවත්තන්නයි කියලා නේද? ඉතින් නවත්තයි නේ. ඉතින් මේ අර පොඩි ළමයි තුවාල වෙලා උන් දුක් විඳින විදිහ දැක්කහම අමාරුයි හරි අමාරුයි බලන්න ඒක මේ දැන් කාටත් නවත්තලා කියලා ඊට පස්සේ ආයෙ ගැහුවා කියලා ඉරාන් වලින් කියලා තියෙනවා නෑ කිව්වේ නෑ කියලා මේ වෙද්දී කියන්නේ මේ ටයිම් එක වෙද්දී වෙන අපි අලුත් නිවුස් එකක් දෙදස් නේ. විසි පහේ ජූනි 24 වෙනිදා 24 ලංකාවේ වෙලාවෙන් 6:35. අයිතිස් පල් ඔස්ට්‍රේලියලා 11:05 වෙලා මේ වෙද්දි තියෙන තත්ත්වය ඉරාන් වලින් ගැහුවා කියලා මේ සටන් විරාමයේ ආවා කියලා කිව්වා ඊට පස්සේ ආයෙ ඉරාන් වලින් ගැහුවා කියලා කිව්වා ඊට පස්සේ ඉරාන් වලින් ආයෙ කියලා තියෙනවා ගැහුවා කියන එක බොරුවක් කියලා ගැහුවේ නෑ කියලා හ්ම්. අන්තිම වෙද්දී ඔය ටික තමයි මම හිතන්නේ තියෙන්නේ දැන් ඉතින් දැන් මොනාරි වෙලාවක් දන්නේ නැහැ අපි බලාගෙනමු මේ මොනාව ඉදන්න දිස්සරහරන්නේ මොනවා වුණා කවන්නේ හෙට ඉඳන් මේක හරි ඉවරයි සාම මොකක් හරි එකක් කියලා ඔය ඉවර කරාන හොඳයි මොකද දැන් ඉතින් අර කතන්දරේ කියලා තිබ්බා වගේ දැන් ඔය ඔක්කොම පාලනය කරන කට්ටිය ඔක්කොම ඇත්තටම වයස අවුරුදු 70කටත් වඩා වැඩියයිනේ. ඒ ඇත්තටම යාලා නෙවෙයිනේ මැරෙන්නේ නේ. කොහේට හරි මේවා ගහනවා. වන්දි ගවන්න වෙන්නේ ඊට වන්දි ගෙවන්න යනවා නේ. මේක ඒකයි ලොකු අවුලක්. හරි එහෙනම් ඔය ටික තමයි තියෙන්නේ එහෙනම් අපි නවත්තුමු වැඩේනේ අදට මේක නවත්තම ඊස්ට්‍රාලේ ඉස්රායලයේ පලස්තීන ඊස්ට්‍රාලේ කියන්නේ මේ අද ඊස්ට්‍රාලේ විතරයි මේකනේ. මේක මේ එක්ස්ට්‍රා එකක් තියෙනවා අපිට ඊස්ට්‍රාලේ කියන්නේ. ඉස්්‍රාලයේ භූ දේශපාලන පසුබිම සහ යුද්ධය ආශ්‍රිතව අනාවැකි සම්බන්ධතාව අපි අද කතා කරේ. ඒකට මේ සෑහෙන වැරදි වෙන්නේ නැති අපි අතින් මොන හරි වැරද්දක් තිබ්බොත් යටින් කමෙන්ට් එකක් දාන්න. අපි ඒක මොන හරි වැරද්දක් වුණොත් අපි එකෙන් සමාව අරගෙන අපි ඒක නිවැරදි කරගන්න පොරොන්දු වෙනවා. හරි එහෙනම් ඉතින් අපි නවතින්නන්නේ. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. එහෙනම් බයි.